මහා සංඝරත්නයේ අවසරයි ඔබ සියලු දෙනාටම ආයුබෝවන්. අද ඉල්පුර 15ක පොහෝ දිනේදී සුපුරුදු පරිදි නැප්කෝ සමූහ ව්‍යාපාරයේ නැප්කෝ හෝල්ඩින්ග්ස් ආයතනයේ සමාදර දායකත්වයෙන් සදහැරි දායකත්වයෙන් යුතුව සදහම් සිසිල ආරම්භ කරන්නට අප සූදානම්. පාරමිතාවක් පුරනවා වගේ පොහොය 92ක් තිස්සේ පවත්වාගෙන ආ සදහම් සිසිල අදත් ඔබ වෙත බොහෝ දහම් කරුණු කියා දෙන්නට, බොහෝ දහම් කරුණු විවරණය කර දෙන්නට, ඔබට බොහෝ දේවල් හිතන්නට කියන්නට මඟ සලස්වා දෙන්නට සූදානමින් සිටිනවා. ඉතින් අපි අද පොහොය දිනය පිළිබඳව අපේ අවධානය යොමු කළහොත් බුද්ධත්වයෙන් 6 මාසක ඇවෑමින් තථාගත සම්මා සම්බුදුරජාණන් වහන්සේ 69ක් වූ මහරහතුන් වහන්සේලා සමගින් හරියට තරු පිරිවරාගත් පුන් සඳ වගේ ගමක් ගානේ නගරයක් ගානේ දනව්වක් ගානේ වැඩම කරමින් ප්‍රථම ධර්ම දූත මෙහෙවර ආරම්භ කරන ලද්දේ අදවන් පුන් පොහෝ දිනයක. ඉතින් අදවැනි පොහෝ දිනයක අපට කතා කරන්නට පුළුවන් දේවල් එක මාතෘකාවට පිටු කොට ලඝු කොට දක්වන්නට හැකියාවක් ලැබෙන එකක් නැහැ. මුළු ශාසනය පිළිබඳවම මුළු ශාසනීය සිව්වණක් පිරිස පිළිබඳවම අද අපට කතා කරන්නට පුළුවන් වේවි. ඉතින් අද මේ ඉල්පුර 15ක පොහොය දිනය බොහොම භාග්‍යවත් පොහෝ දිනයක් බවට පත් වෙලා තිබෙනවා. ලංකාවාසී සියලුම බුදුනුවන් ඊටමත් ගෞරවය කරන, ඊටමත් සදහැසිතින් ආදර සිතින් යුතුව ධර්මයේ ශ්‍රවණය කරන විචිත්‍ර ධර්ම කතිකයන්න් වහන්සේලා දෙනමක් වැඩම කරව ගන්නට අද අපි භාග්‍යවන්ත වුණා. අපි උන්වහන්සේලාව ඊටමත් ගෞරවයෙන් යුතුව පිළිගෙන සිටිමු. ප්‍රථමයෙන්ම ගම්පහ ශ්‍රී සුදර්ශන ධර්ම නිකේතනයේ විහාරාධිපති ස්වාමින් වහන්සේ, ශාස්ත්‍රපති රාජකීය පඬිත කැටවල හේමාලෝක අපේ නායක ස්වාමින් වහන්සේව අපි දෙපා නැමද පිළිගන්නවා සාදු නාද පවත්වමින්. ඒ වගේම සදහම් සිසිලේ අපේ සියලුම දෙනාට රූපවාහිනියේ නරඹන සියලුම දෙනාට වගේම සදහම් සිසිලට හැමදාම සහභාගී වන සියලු දෙනාටමත් ඊටමත් හුරු පුරුදු අපේ ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ බෞද්ධ හා පාලි අධ්‍යනාංශයේ ජ්‍යෙෂ්ඨ කතිකාචාර්ය පැපිලියාන සුනිත්‍රා දේවී පිරිවෙන් විහාරාධිපති ආචාර්ය මැදගොඩ අබේතිස්ස අපේ නායක ස්වාමින් වහන්සේවත් අපේ දෙපා නැමද සාදුනාද පවත්වා පිළිගන්නවා. අවසරයි අපේ හාමුදුරුවනි. අපේ හේමාලෝක නායක ස්වාමින් වහන්සේ මේ මාතෘකාව කොහෙන් පටන් ගන්නටද කියලා හිතා ගන්නට බෑ. අද සදහම් සිසිල අපේ නන්දන ප්‍රියන්ත මහත්මයා මාතෘකා කිහිපයක් යෝජනා කළා. බොහෝ දේවල් පසුගිය දින කිහිපේ පුරාම කතා බහ කළා. නමුත් අපේ හාමුදුරනේ අද ටිකක් පැතුරුණු විෂය කාරණාවලට යන්නට අපට හැකියාව ලැබෙවි. විශේෂයෙන්ම අපි කතා බහ කරපු දෙයක් තමයි මේ සාකච්ඡාවට පෙර ආතුව අපේ බුදුරජාණන් වහන්සේ අපට ලබා දුන් දායාදය. උන්වහන්සේගේ ගිහි කාලයේ පුත්‍ර රත්නයටත් ලබා දුන්නේ ඒ දායාදයමයි. වෙනස් දායාදයක් ලබා දුන්නේ නැහැ. ඔබට මට ලබා දුන් දායාදයමයි තථාගත බුදු පියාණන් වහන්සේ කුඩා රාහුල කුමාරයාටත් ලබා දුන්නේ. අපි එතනින් ආරම්භ කරමුද අපේ නායක හාමුදුරනේ. පරම පූජනීය අපේ කල්යාණ මිත්‍රෝත්තම පැපිලියාන සුනේත්‍රා මහාදේවී පිරිවෙන්පති මැදගොඩ අපේ අබේතිස්සා විධාන මහා ස්වාමින්දයන් වහන්සේට පළමු කොට අපේ ගෞරව ප්‍රණාමයේ සහිත ආශිර්වාදය පිරිනමමින් අපි සිළු දෙනා වහන්සේලාම ගෞරව පෙරදරුව පිළි අරගනිමින් වැඩ සිටින මේ පූජනීය භූමියේ මහා සංඝරත්නයත් පූජනීය වූ අපේ සිල්මෑණියන් වහන්සේලාත් අපේ පූජනීය මැදගොඩ අබේතිස්ස ස්වාමින්වයන් වහන්සේගේ මෞතුමිය ප්‍රධාන කරගත් සම්භාවනීය සදහැවත් පින්නතුන්ලාත් අපේ නන්දන ප්‍රියන්ත මහත්මාණන් ප්‍රධාන පෙන්නැප්කෝ ආයතනය තුල ක්‍රියාත්මක වෙන සියලුම මහත්මීන් පින්වත් මහත්මා මැතිණිය මව්පියන් ප්‍රධාන පින්නතුන්ලා ඇතුළු හැමදෙනාම පිළිඅර ගනිමින් මේ ඉල්පුර 15ක් පොහොය දවසේ තථාගතයන් වහන්සේ විසින් දේශනා කළ ශ්‍රාවකයන් වහන්සේලා මෙහෙවන ලැබූ ක්‍රමෝපාය පිළිබඳව පළමුවෙන් අවධානය යොමු කළොත්
උන්වහන්සේ සතු පිරිස් කළමනාකාරීත්වයේ පිළිබඳව ඊටාම පෘතුල තැනකට අපිට යන්න පුළුවන්කම තියෙනවා. ඒ තමයි දේමේ භික්කවේ අගමිත්ත මේ එකපාරකින් දෙනමක් යන්න එපා කියලා 60 දෙනා වහන්සේ නමක් පිරිපුන් ධර්මයේ දුටු ධර්මයේ ප්‍රත්‍යක්ෂ කළ සංඝරත්නයේ වශයෙන් සකස් කරලා උන්වහන්සේ එදා 60 දිසාවකට පිටත් කොට හරිනු ලැබුවා. උන්වහන්සේලා Tamanට අයත් වගකීම ධර්මයේ ප්‍රත්‍යක්ෂ කළ නිසාම ඊ타මත්ම මනවින් ඉෂ්ට කරන්නට සමත් වුණා. ශාසනයේ ව්‍යාප්තිය එදා ಭಾರತೀಯ සමාජයේ පැවතුණු දෘෂ්ටීන් පිළිබඳ පසුතලයට එක්ක බලනකොට ඊටාම දුෂ්කර කාර්යයක් බව අපට අඳුන ගන්න පුළුවන්. හේතුව ද්වාසට්ටි දිට්ටි කියන ආකාරයෙන් දසටක් ශාස්ත්‍රත උච්ඡේද කියන දෘෂ්ටීන් අතරත දෘෂ්ටි ග්‍රහණයට පත්වෙච්ච ಭಾರತය ගැන කතා කරන්නේ පෙළපොතේ දිට්ටි ගහනක් දිට්ටි විසුකන් දිට්ටි කාන්තාරං ආදී වශයෙන්. ඊතරම් විශාල දෘෂ්ටි ප්‍රමාණයක් පාරම්පරිකව පවත්වාගෙන ආපු ಭಾರತ සමාජයට මේ සද්ධර්මයේ විකසිත කරවීම සඳහා හදවත් තුළ රෝපණය කරවීම සඳහා තථාගතයන් වහන්සේ කොයිතරම් දූරදර්ශීව ක්‍රියාත්මක වුණාද කියන එක ඔබට අද වැනි දවසක පංචමහා විලෝකණයන් පිළිබඳව අවධානය යොමු කරන්න හොඳම වෙලාව. උන්වහන්සේ බලාවදාලා තුසිත දෙව්ලොව සන්තුෂ්ටි දිව්‍ය රාජ නමින් වැඩ ඉඳන බෝධිසත්වයන් වහන්සේ. දැන් මේ දහම විකසිත කරන්න හොඳ කාලයේද ඒ කාලයේ එසේ නම් දීපය සහ දේශයේ මා කුමක්ද තෝරාගත යුත්තේ මේ සාධක ටික අතිශයින්ම වැදගත්. ඊළඟට අදවන් දිනක අපේ තේමා පාඨයට අපි යොමු වෙන්නේ මව්පියන් සතු වගකීම සහ දරුවන් පිළිබඳව වගකීම කියන කාරණේ කල්පනා කරලා. එහිදී මව පිළිබඳව දැක්වූ ආකල්පය සොයා බැලීම විමර්ශනය කෙරෙහි වැඩි අවධානයක් යොමු කරන්න වටින මොහොතක් වටින දවසක් අද. ඒ කිව්වේ කාලේ දීපේ දේශය කුලේ සහ මව මේ කියලාද ධර්මතාවන් කෙරෙහි අවධානය යොමු කරලා උන්වහන්සේ සමාරම්භ කළ දූරදර්ශී ප්‍රඥාවෙන්ම දැක ඒ ව්‍යාප්ත කළ ධර්ම ව්‍යාප්තිය සඳහා එදා දායකත්වයේ මුලින්ම දරූ 60 දෙනා වහන්සේලා පිළිබඳව අපේ හැඟීම් යලි ඉස්මතු කරගෙන උන්වහන්සේලාට අපගේ নমස්කාරය වේවා කියන ප්‍රාර්ථනාව අප තුළ ගොඩනගන්න ඕන. උන්වහන්සේලා එදා ධර්ම ව්‍යාප්තියෙහි උකටලී වුණා නම් උන්වහන්සේලා ප්‍රමාදී වුණා නම් සමහර විට අපට අද මෙවැනි පුරපෝදාක ඒ එදා දිසු උන්වහන්සේලා 60 දිසාවකට ගොස් දේශනා කළේ එකම ධර්ම කොටාශය. තථාගතයන් වහන්සේ මෙන්න මේ මූලික ධර්ම කොටාශය දේශනා කරන්නටයි උන්වහන්සේලාට නියම කොට වදාළා. තථාගතයන් වහන්සේ උනත් ප්‍රථම ධර්ම දේශනාව පිළිබඳව ගත්ත හරස්කඩ විවච්ඡේදයේ මනවින් බලනකොට පේනවා බලන්න අර දෘෂ්ටි ග්‍රහණයට ඊටාම සියුම් ආකාරයෙන් යෝග පිළිවෙත් මත විමුක්තිය සෙවූ ලෝකයට මධ්‍යම ප්‍රතිපදාව නම් වූ නව මාවතක්. අර මාවත් දෙකටම ගෞරව කරමි. අර මාවත් දෙකම සැබවින්ම පරිශ්‍රණය කරමි. උන්වහන්සේ තෝරාගත් දේශනා රටාව ගැන අපි අපේ අවධානය යොමු කරන්න ඕන කරන කාලයක්. දේමේ භික්කවේ අන්තා පබ්බජිතේන නසේවි තබ්බා යෝචායන් කාමසකල්ලිකාණු යෝගෝ කියලා වදාළා. කාමසකල්ලිකාණු යෝගය කරුණු තුනකින් පිළිකෙව් කරන බව මතක් කළා. නමුත් කරුණු පහකින් අත්තකිලමතාණු යෝගය කරුණු තුනකින්. ඒ කියන්නේ සුඛාන්තයට යාමෙන් විමුක්තිය කොයිතරම් දුරස්ත වෙනවද කියන කාරණේ ගැන උන්වහන්සේ අවධානය යොමු කළා. ඊළඟට ඒ සුඛාන්තයේ එහෙම නැත්නම් පංචකාම සම්පත්තියෙන් අනුන ජීවිතයක් ගෙවීමෙන් විමුක්තිය
දුරස්සන ප්‍රමාණය ශරීරයට එදා දුක් දෙමින් විමුක්ති සුව ඈත් එක්ක තුලනාත්මකව බලනකොට භයානකකම දැක්කේ කාමසුකල්ලිකාණු යෝගයේ තුල. මේ පිළිබඳවත් මෙවන් පොහොව දවසක අපේ අවධානය සාකච්ඡාවේ ඉදිරි මට්ටමේදී අපේ පූජනීය පඬිත හම්දුරන් වහන්සේ දේශනා කරાવી විග්‍රහ කරાવી රාහුල පුංචි හාමුදුරුවෝ මතක් කළා. එතකොට මවක පිළිබඳ සුදුසුකම් බැලුව ආකාරය පිළිබඳ අපි වෙනම සාකච්ඡා කරමු. ඊළඟට මේ රාහුල කුමරුවන් දායාද ඉල්ලා පැමිණි කල ආර්ය ශාසනයේ දායාදේ ලබා දීමේ ආධ්‍යාත්මික හැඟුම තථාගතයන් වහන්සේ තුළ තිබුණු බවත් බොහෝ කලක් 550 පොතේ සඳහන් වන විදිහට දීර්ඝ කාලීනව පෙරුම්දම් පුරලා පැමිණිච්ච ගමන් මාර්ගයේ තම පුතුද තමාද ශාසනයට අවතීර්ණ වෙනවයි කියන ආධ්‍යාත්මික ප්‍රවර්ධනයේ හද තුළ තිබිච්ච යසෝදරාව කියනවා අන්න පුතේ චක්කවරංකිත රත්ත සුපාදෝ අර ඔයාගේ තාත්තා තමයි අර යන්නේ පුතා ගිහිල්ලා දායාද ඉල්ලගෙන එන්නේ අපි මේකෙහි ටිකක් ගැඹුරින් කල්පනා කරන්න වටින පොඩ්ඩක් දාර්ශනිකවත් විමසීමෙනුත් බලන්න ඕන කරන තැනක් සියලුම රාජ්‍ය සම්පත් ඉතිරි කරලා තියලා ගියේ අඩු ගානේ පරඳගෙන ගිය ආවරණ ටිකක් තාපහු එවපු තම සැමියාගෙන් පුතුට දායාද ඉල්ලාගෙන ඉන්නයි කරනු ලබන්නා වූ නිවේදනය කොයිතරම් ආර්ය දායාදය ආයාචනා කිරීමේ සැඟවුණු සංකල්පයක් ඒ අම්මා තුල තම පුතුට ආර්ය ශාසනයේ අයිතිය ලබා දීම පිළිබඳව තිබුණද කියන කාරණයක් පැහැදිලි. ඒකට රාහුල හාමුදුරුවෝ නිතර සිහි කරන්න තියෙන වටින කාරණයක් නේ අපේ පිරිත් පොත් වහන්සේගේ සමාරම්භය බැලුවම. උන්වහන්සේ ප්‍රශ්න 10ක් අහනවානේ. ඒ ප්‍රශ්න 10 අරහත් පදවිය දක්වාම ව්‍යාප්ත වෙන ප්‍රශ්න 10ක්. ඒක නාමකින් උන්වහන්සේ උත්තර දෙන සබ්බේ සත්තාහාර ටිතික. ද්වේනාමකින් නාමංච රූපංච. තීනි නාමකින් තිස්සෝ වේදනාදී වශයෙන්. තාමත්ම ගැඹුරු මුළු මහත් ත්‍රිපිටකයේම අධ්‍යයනය කරලා සාරාංශ වශයෙන් ගන්න තින්නේ එදා උන්වහන්සේ 7 අවුරුද්දේදී අවබෝධ කරගෙන තිවිච්ච උන්වහන්සේ ගබඩා කරන තීච්ච දරුණු සම්භාරය. ඒ උන්වහන්සේ නිතරම අවවාදක්ෂම ගුණෙහි පිහිටියා. ඒ පුංචි කාලේ ඉඳලා අපේ පුංචි දුවේ පුතේ ඔයාලට මතකයි වැලි දෝතක් උඩට දාලා හැමදාම මොකද්ද ප්‍රාර්ථනාවක් කරනවා දැක්ක හාමුදුරුවෝ. නැත්නම් මොකක් හරි ක්‍රියාවක් කරනවා දැක්ක අහනවා පොඩි හාමුදුරුවෝ මොකද්ද කරන්නේ? මේ වැලි කැට ගානට අද දවසේ මට ජීවිතේ සරි කරගන්න අවවාද ලැබේවා. අවවාද ලැබේවා. ඊළඟට 60 දෙනා වහන්සේලා දේශනා කළෙත් ඒක. සබවව සාකරණං කාන්ති පරමං තපෝතිතික්ක අනූපවාදෝ අනූපඝාතෝ මේක පැවිද්දන්ගේ අනුශාසනාව විතරක් නෙමෙයි. බුද්ධ ශාසනය කියලා කියන්නේ ගොඩනැගිලි ගොඩක් නෙමෙයි. ආධ්‍යාත්මික පණිවිඩයක්. ඒ නිසා ඉවසීමෙන් පටන් අරගෙන අවවාදක්ෂම ධර්මතාවයේ පිහිටමින් ප්‍රාතිමෝක්ෂ සංවරය දක්වා සමාජයේ මෙහෙවන්න උන්වහන්සේගේ පණිවිඩය ඊටව පෘතුල තැනකට බුද්ධ අවවාද වශයෙන් ගෙන ආවයි කියන කාරණේ මතක් කරමින් මව්පියන්ට පරම ආදර්ශී වන්නටත් දරුවන්ට අවවාදක්ෂම අවවාද අපේක්ෂාවෙන් සිටින්නටත් මව්පිය පා වැඳ හැමදාම මගේ දරුවෝ බෝධිසත්ව දරුවෝ වීම සඳහා අම්මිතාත්තේ මට gedara budun වන ඔබෙන් gedara budun වන තාත්තගෙන් ඔබ දන් ලැබේවායි උදේට වන්දනා කරන්න ඕන. අපේ නායක හඳුරන්නේ අද 92 වන සදහම් සිසිල ධම් සභාව විශේෂත්වයක් දරනවා. වම් පස සුදෝ සුදුවතින් බැබලෙනවා, දකුණු පස කසාවතින් බැබලෙනවා. හරිම සුන්දර ධම් සභාවක් අද 92 වන පියවරට අපට ලැබී තිබෙන්නේ. ඉතින් මේ ධම් සභාවේ අසුන්ගෙන සිටිනවා විශේෂ කෙනෙක් ඔබ වහන්සේ කලින් මතක් කරා වගේ අපේ මැදගොඩ අබේතිස්ස ස්වාමින් වහන්සේගේ ආදරණීය මෑණියන්. මට සාහසික ප්‍රශ්නයක් අහන්න හිතෙනවා. අකප ප්‍රශ්නයක් ඇහුවොත් ඔබ වහන්සේ මට එකවරට 10000 වාරයක් සමාව දෙත්වා. ඔබ වහන්සේට ඔබ වහන්සේගේ ආදරණීය මෑණියන්ගෙන් ලැබුණු දායාදය මොකක්ද? පර්චස් ගාන ඒ වුණේ අන ඔබ වහන්සේට දායාදයක් ලැබුණාද? ලැබුණා නම් මොකක්ද අපේ හාමුදුරනේ? අපේ ගෞරවනීය කැටවල හේමාලෝක පඬිත හාමුදුරන් වහන්සේගෙන් අවසරයි, ගෞරවනීය හාමුදුරන් වහන්සේලාගෙන් අවසරයි, මෙහෙණින් වහන්ස කාරුණික පින්වත්නි.
දැන් මේ සංක මහත්තයා සාමාන්‍යයෙන් ප්‍රශ්නයකට උත්තර දෙනකොට මම ධර්ම කාරණාවක් ඇහුවනම් මම ඔකට ත්‍රිපිටකයෙන් එහෙම නැත්නම් ශ්ලෝකයකින් කොහෙන් හරි තැනකින් අරන් කියනවා. මේ අහන ප්‍රශ්නය කවදාවත් ජීවිතේට කෙනෙක් සාමාන්‍යයෙන් අහන්නේ නැති ප්‍රශ්නයක්. අම්මගෙන් මොනවද Tamanට ලැබිච්ච දායාදේ කියලා. මගෙන් ඔබ ඇහුවොත් ওই ප්‍රශ්න වෙනස් විදිහකින් අම්මගෙන් මට මොනවද හම්බුනේ නැත්තේ කියලා. ඒක තමයි මං හිතන්නේ ප්‍රශ්නේ වෙන්න ඕනේ. අම්මා අපිට හැමදේම දුන්නා. අම්මගේ ජීවිතේ අපිට නොදුන්න දෙයක් අපිට නැහැ. ඒක මං අම්මයි අප්පච්චි දෙන්නම එකතු කරලා අයනු දෙකනේ අම්මයි අප්පච්චි කියන්නේ. ওই දෙක එකතු වුණාන් පස්සේ ආයන්න වෙනවා. අයනු දෙකක් එකතු වුණාම හැමදෙරේ ආයන්න වෙනවනේ ව්‍යාකරණ අනුකූලව. ඒගොල්ලෝ අපිට දුන්නා ආයන්නෙන් ආදරේ දුන්නා. ඒ වගේම ආයන්නෙන් ආශිර්වාදේ දුන්නා. ආයන්නෙන් අපිට දුන්නා ආදර්ශය දුන්නා. ආයන්නෙන් තවත් අපිට දුන්නා ආහාර දුන්නා. ආයන්නෙන් අපිට ආරක්ෂාව දුන්නා. එතකොට ආරක්ෂාව, ආදරය, ආශිර්වාදය ඒ විතරක් නෙමෙයි ආරයක් දීලා තියෙනවා. අපේ අප්පච්චිගෙත් ඇඟිලි 6ක් තියෙනවා. අතේ මටත් තිබුණා. ඒක නම් කැපුවා මහාන වෙනකොට. ඒ හැටියට ගත්තන් පස්සේ ආයනු හැම දෙයක්ම අපිට දීලා තියෙනවා අපේ අම්මයි අප්පච්චි. ඒ නිසා මම හිතනවා දෙමව්පිය හැටියට ඒ අය අපිට මේ සියල්ල දුන්නු නිසා අද අපි ලෝකේ ගොඩාක් දේවල් ඉදිරියට ගිහිල්ලා කරන්න අපිට ශක්තිය ලැබිලා තියෙනවා. ඒ නිසා මම හිතනවා අම්මගෙන්, අප්පච්චිගෙන්, අම්මගෙන් තාත්තගෙන් යම්කිසි කෙනෙකුට ලබා දෙන්න දෙයක් තියනවාද ඒ දේවල් මේ භෞතික දේවල් නොවේ යුතුයි කියන එකයි. අපේ හාමුදුරුවෝ සඳහන් කළ වැදගත් කාරණාවක් මොකක්ද? එදා බෝසතාණන් වහන්සේ බුදුරජාණන් වහන්සේ වඩිනකොට බෝසතාණන් වහන්සේ හැටියට තමන් සියලු දායාද ආපහු යවලා තියෙද්දි දෙන්න තිබිච්ච අන්තිම ආභරණ ටිකත් ආපහු යවලා තියෙද්දි උන්වහන්සේ මොකක්ද මේ දේවීන් වහන්සේට ආපහු දායාද හැටියට ඉල්ලන්න තිබුණේ කියලා. මේකෙදි කාරණා දෙකක් කියන්න තියෙනවා. එකක් තමයි මේ දෙන්න බොහොම සංසාර බැඳීමක් එක්ක හිටිය දෙන්නෙක් දරුවෝ දන් දීම පිළිබඳව, දරුවන් අත්හැරීම පිළිබඳව මේ දෙන්නම ලොකු පුහුණුවක් ලැබලා තියෙනවා. අන්තිම භවය මොකක්ද කියලා බැලුවොත් එහෙම බුදු වෙන්න කලින් අන්තිම භවයේ සන්තුසිත දිව්‍ය සන්තුසිත කියන දිව්‍ය රාජ්‍ය වෙලා ඉඳ කලින් අන්තිමට හිටියේ වෙස්සන්තරාත්ම භාවය. එදත් කලේ දරුවෝ දන් දුන්නේ එක. ඒ නිසා ඇයට තමන්ගේ දරුවන් දන් දීම පිළිබඳව මේ බුදුහාමුදුරුවොත් එක්ක මේ ආපු ගමනේදී බෝධිසත්වයන් වහන්සේත් එක්ක ආපු ගමනේදී ඇයට ඒක 아무තු දෙයක් වුණේ නැහැ. ඒ විතරක් නෙමෙයි. ඇය බෝසතාණන් වහන්සේට හමු වෙන්නේ යසෝදහා කියන නමින්. යසෝදහා කියන නමින් මේ දෙන්න මුලින්ම ඔය පෙම් කරන්න පටන් ගනිද්දී බෝධිසත්වයෝ මුල්ම අවස්ථාවේදී ඇගෙන් අහනවා ඇය කියනවානේ මම ඔබට මල් ටිකක් දෙන්නම් මේ මල් වලට මොනවද දෙන්නේ කියලා. බෝධිසත්වය කියනවා මේ මල් දෙනවනම් මම ඕන දෙයක් දෙනවා කියලා. මොකද බුදු කෙනෙක්ට පූජා කරන්න මල් ඉල්ලන වෙලාවක මල් ඕනෙමයි. ඒ වෙලාවේදී කියනවා මට මල් දෙනවනම් මම ඕන දෙයක් දෙන්නම් කියලා. පුළුවන් ද මාව විවාහ කරගන්න කියලා ඇහුවා. කියමුත් එහෙමනේ ඉතින් ලොකුම එකකින් ඉල්ලුවේ. පුළුවන් ද මාව විවාහ කරගන්න කියලා. ඊට පස්සේ කිව්වා ඔබ විවාහ කරගන්න මට පුළුවන්. හැබැයි එකක් තියෙනවා මම බුද්ධත්වයේ ප්‍රාර්ථනා කරන කෙනෙක්. ඒ නිසා සංසාරේදී ඔබට මා වෙනුවෙන් ඔබේ කුසින් උපදින දරුවෝ දන් දෙන්න පුළුවන්කම තියෙනවා නම් මාත් එක්ක මේ ගමන පටන් ගන්න කියලා. ඒක මම ඒක කරන්නම් කියලා. එතකොට එදා ඒ ආපු ස්ථිරසාර අදිෂ්ඨානියත් එක්ක ආපු ගමනක් තමයි මේ දෙන්න ආවේ. එදා ඉඳලම කීපාරක් නෑ අපිට හම්බෙන්නේ ජාතක කතාවල 550 ජාතකෙත් 547 ඉනි ජාතක කතා හම්බෙන්නේ. හැබැයි මේ අනවරාග්‍ර සංසාරේ කොච්චරනම් දරුවෝ දන් දීලා ඇද්ද? මේ දෙන්න. ඉතින් ඒ නිසා තමන්ගේ ඒ බුදුරජාණන් වහන්සේ උන්වහන්සේගේ කුමාර කාලේ ගත්තොත් එimhe තමන්ගේ ස්වාමියා මේ යන ගමනට ඇය දරුවා පිටත් කළා යව්ව එක පැත්තකින් මේ ආර්ය ධනෙ ඊළඟන වෙන්න පුළුවන්. අනිත් පැත්තෙන් ගත්තාම තවත් එකක් තියෙනවා හඳුනේ මේ ඔය සිගාලුවාද සූත්‍රයේ අටුවාවේ කතා කරනවා දායජ්ජම් පටිපජ්ජාමි කියන තැන මේ දායාද කියන එකේ තේරුම මුදල් නෙමෙයිලු. දායාද කියලා කියන්නේ ඉඩම් නෙමෙයිලු. මේ දායාද කියලා කියන්නේ උරුමය කියන එකයි. උරුමය කියන එක. එතකොට ඒකෙම සඳහන් කරනවා දෙමව්පියෝ දරුවෝ වැරදි විදියට හැසිරෙනවා නම් ඒ දරුවන්ට දායාද අහිමි කරනවායි කියලා. ඒ කියන්නේ ඒක පැහැදිලිවම ඒකේ අටුවාවේ පැහැදිලිවම කියනවා රජු ළඟට ගිහිල්ලා උසාවියට ගිහිල්ලා ඉල්ලීමක් කරනවා මෙයාට මගේ තියෙන උරුමේ නැති කරන්න කියලා. ඒ උරුමේ අහිමි කරනවා කියලා. එතකොට මේ උරුමේ ඊළඟගෙන එන්න කියලා සමහර විට ඇයි යවන්නත් ඇත්තේ. දැන් උරුමේ තිබුණේ සිද්ධාර්ථ කුමාරයාටනේ. උරුමේ තිබ්බේ සිද්ධාර්ථ කුමාරයාට. දැන් එයා මහාන වෙලා. හැබැයි උනාට මේගොල්ලෝ තාම ඒක උරුමේ කාටවත් දුන්නේ නැහැ. දැන් එතකොට නිත්‍ය අනුකූලව උරුමේ අරන් එන්න තමයි මේ යවුවේ කියලා හිතන්න පුළුවන්. මොකද ඒ නිසා මේ රජකමට ඊළඟට ඉන්න කුමාරයා උරුමේ ඊළඟ ඉන්න පිටත් කළා. හැබැයි එයාට
බුදුහාමුදුරුවෝ කල්පනා කළා දෙන්න ඕන නියම උරුමය තමයි ශාසන දායාදේ. ඒ නිසා ශාසන දායාදේ දුන්නා. ඒ නිසා ලෞකිකත්වයේ තුල එය සාධාරණ ලෙස උරුමය ලබා ගන්න කුමාරයා පිටත් කළා. බුදුරජාණන් වහන්සේ ශාසනිකත්වයේ තුල එහෙමත් නැත්නම් ලෝකෝත්තරත්වයේ තුල ලබා දෙන්න පුළුවන් උපරිම දායාදේ ලබා දුන්නා. ඉතින් අම්මා ගැන අහපු ප්‍රශ්නෙට උත්තරයක් දෙන්න ඕනේ. එය අපේ ජීවිතවලට මොකද අපේ ගෙදර පිරිමි ළමයි 5 දෙනෙක් ඉන්නේ. ඒ නිසා අම්මට මේ එක දරුවෙක් දෙන්න ප්‍රශ්නයක් තිබ්බේ නැහැ. හැබැයි වුණාට අම්මලාට දරුවෝ කියන අය හරි ලොකුයිනේ. අපේ පිරිමි ළමයි නේ විතරයි අපේ ගෙදර ඉන්නේ. ගෑනු ළමයි හිටියේ නේ අම්මට මේ කොල්ලොම 5 දෙනෙක්. ඉතින් ඒ අතර මම හරියට මැද්දේ. ලොකු අය දෙන්නයි පොඩි අය දෙන්නයි. ඉතින් අම්මා මම මහාන වෙන්න එන දවසේ කොහොම හරි මම බලහත්කාරයෙන් මං හරි ආසාවෙන් හිටියා මහාන වෙන්න. මට නිින්ද යන්නේ මහාන වෙන්න එනකන්. ඉතින් මං හැමදාම කියනවා. ඉතින් ඒ වගේ ලොකු ඕනකමක් තිබිලා ඔයනේ මහාන වෙන්න එන දවසේ අම්මා මට එක කතාවක් කිව්වා. දැන් නම් ඒ කතාව වෙනස් කරලා යා. අම්මා කිව්වා පුතේ බැරි දවසක එන්න. එච්චරයි කිව්වේ. ඒ කියන්නේ හැම දිගටම ඉන්න ඕනේ නැහැ කියලා. බැරි දවසක පුතා එන්න කියලා. එතකොට ඒ අම්මා කෙනෙක්ගේ ආදරය එතනනේ තියෙන්නේ. අම්මලා දරුවන් වෙනුවෙන් කල්පනා කරන්නේ මේ දරුවෝ මොන බුද්ධත්වයේ හොයාගෙන ගියත් අර තියෙන අම්මා වරුණේ කියන ගීතේ දෙව්ලොව සිට අතපා කියලා බෝධිසත්වයන් වහන්සේ දිහා අම්මා දිව්‍ය ලෝකේ ඉඳලා බලාගෙන හිටියලු. ඒ තමයි අම්මලා. ඒ නිසා අය අපි දැකලා තියෙන ඕන තරම් අපේ ගෙවල් වල කොල්ලෝ 5 දෙනෙක් කියන්නේ කන්න පුළුවන් කෙලවරක් නැතුව අපේ අයට. ඉතින් කන්න ගත්තාම බත් මුට්ටිය ඉවරයි. දම්කුඩේ තුරගෙන කනවා. අන්තිමට සමහරලාවට අම්මා අපි 5 දෙනා කාලේ ඉවරනන් පස්සේ 5 දෙනාගේ පිඟන් වල ඉතුරු වෙන ටික අම්මා කනවා අපි ඕන තරම් දැකලා තියෙනවා. අම්මා බඩගින්න ඉන්නවා. ඒක තමයි අම්මගේ හැටි. ඒ කියන්නේ අප්පච්චිටත් කන්න දෙන්න. මොකද අපේ ගම්වල මුලින්ම අප්පච්චිට තමයි දෙන්නේ. කවදාවත් අප්පච්චිට නොදී කන්නේ අපිටවත් කන්න දෙන්නේ අප්පච්චිට නොදී. ඒ ගෙදර මේ කුල දෙට්ටුවන් හැටියට අප්පච්චිව සලකනවා. ඊළඟට අපිට කන්න දීලා ඒ අම්මලා ඒ විදිහට අපිව හැදුවා. ඒ නිසා අපි දකිනවා අපේ දෙමව්පියන් අතර හැබෑවටම අනිත් දෙමව්පියෝ හැම නෑ කියනවා හැම නෙමෙයි. හැම දෙමව්පියෙක්ම එහෙමයි. නමුත් ඒ දෙමව්පියන්ගෙන් ලැබෙන්න තියෙන උතුම් ආදරය අපිට ලැබුණා. ඒ ආදරය තමයි මං හිතන්නේ ජීවිතයකට තියෙන ලොකුම පෝෂණය වෙන්නේ. ඒ දෙමව්පියෝ ආදරෙත් එක්ක අර විදිහට ආශිර්වාදය ආදර්ශය මේ සියල්ල දුන්න නිසා අපිට මේ කටයුතු සිද්ධ කරන්න පුළුවන්. ඉතින් ඒ නිසා මං හිතනවා අම්මා කෙනෙක්ගේ ආදර්ශය අම්මා කෙනෙක්ගේ ආදර්ශය අරගෙන අපි මෙච්චර කල් බණ කියනවා නම් ඒ ආදර්ශය ගන්න අපිට තිබුණේ අපේ අම්මා. ඒ නිසා ඒ අම්මා කෙනෙක්ගෙන් ලැබෙන ආදර්ශය හරි විදියට දරුවන්ට ලැබෙනවා නම් මම හිතනවා මේ සමස්ත සමාජයම වෙනස් කරන්න පුළුවන්. අම්මා කෙනෙක්ට විතරයි මේ සමාජය වෙනස් කරන්න තාත්තා කෙනෙක්ට බෑ කියන එක නෙමෙයි කියන්නේ. නමුත් අම්මට ඊට ලොකු වගකීමක් තියෙනවා මේ සමාජය වෙනස් කරන්න. එදා බලන්න මන්තානි බැමිණිය මේ බෝධිසත් මේ කවුද රජුරෝ යවනවනේ මරන්න කියලා සේනාව අඟුලිමාලව. එතකොට බුදුහාමුදුරුවෝ පිටත් වෙන්නත් කලින් පිටත් වෙන්නේ අම්මා මේ ගමනට. අම්මා එනවා. අම්මට පුළුවන්කම තිබ්බා තාත්තා කිව්වා මට කරන්න දෙයක් නැහැ කියලා. තාත්තා නතර වෙනවා. හැබැයි මන්තා ඇය මොකද කියන්නේ? නෑ මම මගේ පුතා බේර ගන්න ඕන කියලා මේ අඟුලිමාල හොයාගෙන එනවා. අඟුලිමාලට දැන් අම්මාවේ පේන්නේ. හැබැයි අඟුලිමාලගේ අරමුණ වෙන එක. අඟුලිමාල මේ වෙනකොට විකෘති මානසිකත්වකින් ඉන්නේ. ඒ නිසා අඟුලිමාල අම්මව මරන්න දෙනවා. හැබැයි ඒ ගමනේදී තමන්ගේ පුතා අතින් මැරෙන්න උනත් ඉඩකඩ තියාගෙන අම්මා තමයි එළියට බැස්සේ. බලන්න අර එදා ලෙහෙනිය වල්ගෙන් මුහුද ගොඩ දාන්න ලෑස්ති වෙනවා. ඉතින් ඒ වෙලාවේදී මේ මුහුද ගොඩ දාන කෙනෙක්ට හිතන්න පුළුවන් මොන මොඩකමන්ද කියලා. හැබැයි අම්මලා එහෙමයි. මොකද හේතුව අම්මා කෙනෙක්ට ඒ තමන්ගේ දරුවා වෙනුවෙන් කරන්න පුළුවන් මොකක්ද ඒ හැමදේම කරනවා. අදටත් අපි දැකලා තියෙනවා. දැන් ඊයේ පෙරේදා මම දැක්කා ප්‍රංශේ සිද්ධියේදී අම්මා කෙනෙක් දරුවා බේරා ගැනීම සඳහා ජීවිත පරිත්‍යාග කර බැටි. ඔය ප්‍රංශේ ලොකු කරගන්නව නෙමෙයි මේ. මොකද ඒක හේතුව අපේ රටේ කඩුවෙන් කපලා මරපු කාලයක් තිබුණා. දරුවන් උඩ දාලා කපාපු කාලයක් තිබුණා. ඒ දවස්වල දරුවෝ බේරගන්න අම්මලා ජීවිතේ පරිත්‍යාග කළා. අදටත් එහම ගඟේ ගහගෙන යන දරුවා බේරගන්න අම්මා දන්නව හොඳටම පීනන්න බෑ කියලා තමන්ට. නමුත් අම්මා කවදාවත් දරුවා ගඟේ ගහගෙන යනකොට ගොඩට වෙලා ඉන්නේ නැහැ තමන්ට බැරි වුණත්. පණිනවා. ඒක තමයි අම්මාගේ හැටි. ඒ නිසා මේ අම්මා කියන වචනේත් එක්ක මේ අම්මා කියන අකුරුතුනත් එක්ක සමස්ත සමාජයේම ආදරය ලියවිලා තියෙනවා. අපේ සමහර දරුවෝ විශේෂයෙන් ළමයි ආදරය කරන්නේ පටන් ගත්තට පස්සේ ගොඩක් අය කියන්නේ මට අම්මටත් වඩා ආදරේ කියලා අහවල් කෙනා. අම්මට වඩා ආදරේ කෙනෙක් මේ ලෝකේ අපිට හොයන්න බෑ. මොකද හේතුව අම්මගේ ආදරේ කියන එකට නෑ සීමාවල්.
අම්මගේ ආදරයට කොන්දේසි නැහැ. අනිත් හැම ආදරයක්ම කොන්දේසි සීමාවල් එක්ක යන්නේ. ඒ නිසා කොන්දේසි සීමාවල් නැති ආදරය කියන එක සමස්ත සමාජයේම වෙනස් කරන්න, සමස්ත සමාජයේම තෙත් කරන්න හේතු වෙන එකක්. මේ සෙනෙහස කියලා වචනයක් තියෙනවා. සිනේහ කියන පාලි වචනේ තේරුම ඔයිල් කියන එකයි, තෙල් කියන එකයි. එතකොට දැන් වාහනවල වුණත් මං හිතන්නේ ඔයිල් සිස්ටම් එකට කියන්නේ සිනේහ පද්ධතිය කියලා. සිනේහ පද්ධතිය ඔයිල් සිස්ටම්. එතකොට මේ ඔයිල් සිස්ටම් එක අපේ ජීවිතේ පටන් ගන්න කොතනින්ද? මේ ඔයිල් සිස්ටම් එක පටන් ගන්න අපේ අම්මගෙන්, අපේ අප්පච්චිගෙන්. එතකොට අන්නේ සෙනෙහස විඳපු අය, සෙනෙහස දැනිච්ච අය ලෝකෙත් එක්ක ගනුදෙනු කරන්නේ ආදරෙන්. ඒ සෙනෙහස විඳපු නැති අය ලෝකෙත් එක්ක වෛරයෙන් කටයුතු කරන්නේ. ඒ නිසා සැබවින්ම සමාජයක් සකස් කරන්න නම් මව්පියන් අවශ්‍යයි. ඒ මව්පියෝ ඒ සැබෑ සෙනෙහස දරුවන්ට ලබා දෙන්න ඕනේ. අද සමහර අම්මලා තාත්තලා හිතාගෙන ඉන්නේ ළමයි හදනවයි කියලා කියන්නේ කණ්ඩ දෙන එක, අඳින්න දෙන එක, පාසල් යවන එක, ඒ අයට අවශ්‍ය කරන මිල මුදල් හොයලා දෙන එක කියලා. සමහර ළමයි ඉන්නවා තමන්ගේ ජීවිත කාලෙම තාත්තාගෙන් දුරස් වෙලා තමයි. මොකද තාත්තා හම්බ කරනවා. තාත්තා රටේ ඉඳලා හම්බ කරනවා, අම්මා හදනවා. හැබැයි ඒ වුණාට තාත්තා ලංකාවට එනකොට, තාත්තා සිය රටට එනකොට අපිට පේන්න තියෙන මේ ළමයි Tamanට ගොඩාක් ඈතයි. සමහර තාත්තලා හරි දුක් විඳිනවා. අපි විදේශගත වුණාන් පස්සේ අපි දකිනවා දරුවන්ගේ ආදරේ ද්‍රව්‍යාත්මක ආදරයක් බවට පත් වෙලා. දැන් අද සමහර අම්මලා තාත්තලා දරුවන්ට හිතන්නේ මේ ද්‍රව්‍යාත්මක දේවල් වලින් තමයි මේ ඇයට සලකන්න ඕන කියලා. ද්‍රව්‍යාත්මක දේවල් වලින් නෙමෙයි සැබවින්ම දරුවන්ට දෙමව්පියෝ සලකන්න ඕනේ. සැබවින්ම මේ ඇයට ගුණධර්ම කියා දෙන්න ඕනේ. ඔය සිගාලෝවාද සූත්‍රය ගත්තොත් එහෙම පළවෙනි කාරණාව තියෙන්නේ පාපා නිවාරණ පවින් වළක්වන්න ඕනේ. එතකොට මොනතරම් ඉහළ දෙයක් ලැබුණත් වැරදි විදිහට මේක ලබා ගන්න එපා කියන ආදර්ශය දෙමව්පිය දරුවන්ට ලබා දෙන්න ඕන. පවින් වළක්වනවා කියන්නේ ඒකයි. ඉතින් සමස්ත සමාජය ඇතුළෙම එයා ඉදිරි ගමන යන්නේ මේ පවින් වළක්වපු දරුවෙක් හැටියටයි. හැබැයි පවින් වැළක්වේ නැත්නම් එයාගේ ජීවිතේ කවදා හරි දවසක එයාට වරදිනවා. ඒ වගේම තමයි කල්යාණ නිවේසෙන්ති හරි දේ මේකයි කියලා කියා දෙන්න ඕනේ. හරි දේ වෙනුවෙන් තමන්ගේ ජීවිතේ මොන්නම දෙයක් අත්හරින්න උනත් එයාට පුළුවන්කම තියෙන්න ඕනේ. ඒ වගේම තමයි පාපා නිවාරණති කල්යාණ නිවේසෙ ඊට පස්සේ සක්කච්ඡාන් සිප්පං සුදුසු විදිහට ශිල්පයක් සික්කං සික්කාපෙන්ති කියලා තියෙන්නේ හොඳට උගන්වන්න ඕනේ. දැන් මේ උගන්වනවයි කියන එක තුනට දැම්මේ. ඒක මුලටනේ දැන් අපේ අය දාගෙන තියෙන්නේ උපදිනකොටම උපැන්න සාතිකය හදන්නේ මේ ඉගෙන ගන්න ඉස්කෝලේකට දාන්න බලාගෙනනේ. දැන් ඉතින් සමහර කෙනෙක් කියයි හාමුදුරුවෝ හාමුදුරන්ට ළමයි නැති නිසාම කියනවා අපිට නේ තේරෙන්නේ ප්‍රශ්නේ ඉස්කෝලේකට ළමයි දාගන්න උනාම කියලා. හැබැයි එකක් තියෙනවා මේ දරුවෝ හදනකොට මුල ඉඳලම ආදර්ශය ළමයින්ට ලබා දෙන්න ඕනේ. අපි දන්නවා ඔය විජිමුළු කුවන්ඩාර් මහත්තයා එතුමාගේ පුතා එතුමා ඇමතිකමින් යනකම් ඉස්කෝලේකට ළඟම ඉස්කෝලේට දාලා තමයි වැඩ කරේ. ළඟම ඉස්කෝලේට මේ මොකද්ද සුබද්‍රාරාම පිරිවෙන ළඟ තියෙන රාජකීය විද්‍යාලය කියලා තියෙනවා. රේවත රාජකීය විද්‍යාලය. ඉතින් එතුමා මට කිව්වා මගේ පුතාට මට පුළුවන්කමක් නැහැ මේ බොරු උගන්වන්න. ඒක හරි වැදගත් නේ. ඒ නිසා දෙමව්පිය දැනගන්න ඕනේ ශිල්පය ඉගෙනුවත් ඒක බොරුවෙන් නෙමෙයි ඒක ධාර්මිකව කරන්න. ඒ වගේම තමයි අන්තිමට හතරවෙනි කාරණාව හැටියට පෙන්වන්නේ තව මේ දායාද එහෙම දෙන්න නෙමෙයි. හතරවෙනි කාරණාව හැටියට පෙන්වන්නේ පතු රූපේන ධාරේන සද්දින් සංයෝජෙන්ති. තමන්ගේ කුලයෙන් රූපයෙන් ඒ වගේ ගුණයෙන් මේ සියලු දේවල් වලින් සමාන සුදුසු ළමෙක් සම්බන්ධ කරලා දෙන්න ඕන පිරිමි ළමෙක් ගෑනු ළමෙක් යාට. අම්මලා කියනවානේ සමහර අය ඔක අපිට අයිති වැඩක් නෙමෙයි ඒගොල්ලන්ගේ වැඩක් කියලා. ඒක තමන්ගේ වැඩක්. ඒ බුදුහාඳුනෝ නම් දේශනා කළා තියෙන්නේ. අවසාන වශයෙන් කියනවා සමේ දායජම් පටියාදෙන්ටි කියන්නේ සුදුසු කාලේ තමයි දායාද දෙන්න ඕනේ. වඳුරට දැලි පිහ දෙනවා වගේ නුසුදුසු කාලේ වාහනයි නුසුදුසු කාලේ මුදලුයි නුසුදුසු කාලේ නොඑක් දේවල් ලබා දුන්නෙන් පස්සේ ළමයි එතනම විනාශ වෙනවා. ඒ නිසා ඒ සියල්ල කරලා ඉවරලා තමයි සුදුසු කාලේදී දායාද පවරන්න ඕනේ. දායාද කියන එකේදී පෙන්වන්නේ වෙන මොකුත් නෙමෙයි. තමන්ගේ උරුමය පවරන්න ඕනේ. ඒකෙදී අන්නේ උරුමය කියන එක මොකක්ද කියන එක හොඳට අටුවා විස්තර කරන අපේ හාමුදුරනේ. ඒක හරි වැදගත්. ඒකෙදී කියනවා තමන්ගේ සාම්ප්‍රදායික පාරම්පරික ගුණධර්ම ටික ඒගොල්ලන්ට දෙන්න ඕනේ. ඒකෙදි කෙලින්ම කියන සලාහක වත්තන් කියලා. ඒ දන් දෙනේව එහෙම. පන්සලේ දාන සීට්ටුව එහෙම යාට දෙන්න ඕනේ. ඊට පස්සේ ඔයා පන්සලේ මෙතන ඉඳලා දාන දෙන්න පටන් ගන්න. ඒ කියන්නේ එතකොට ඒ දවසේ දැන් සමහර ළමයි කියනවා නේ අපිට දානයක් නැහැ කියලා. මොකද හේතුව දාන්නේ නැත්te අම්මලා පන්සලේ දානේ තියෙනකේ දායකයා බවට පත් කෙරුවේ නැහැ. දායකත්වය ඒ අයට ලබා දෙන්න ඕනේ. දායකකම ලබා දෙන්න ඕනේ. ඒ වගේම තමයි ඒ අයට පරපුරේ යුතුයකම් වගකීම් ටික උගන්වන්න ඕනේ. එහෙම නැති වෙච්ච නිසා තමයි දැන් බලන්න හැම ජාතියක්ම හැම ජනවර්ගයක්ම තමන්ගේ වගකීම යුතුයකම පිළිබඳව කොච්චර කල්පනා කරනවද කියලා. ඒ කියන්නේ තමන්ගේ උරුමය රැක ගැනීම සඳහා ඒ පුදුම තරම් කැපවීමකින් කටයුතු කරන. අඩු ගානේ වඳින පුතන ඉරියව්ව පවා ඒගොල්ලෝ උගන්වනවා. මම පහුගිය දවසක මම දැක්කා මේ කොච්චර හොඳ ගුණයන්ත බලන්න ඉස්ලාම් ආගමේ.
ඒ වඳින හැටි මම දැක මේ ඉන්ටර්නෙට් එකේ දාලා තියෙනවා. මෙහෙම වඳිනකොට කකුල් දෙක තියෙන විදිහ මෙහෙමයි තියන්න ඕනේ කියලා. ඒකේ ෆොටෝ එකක් දාලා මෙහෙම තමයි අපි ආගමට වඳිනකොට අපි වඳින්නේ කියලා හරියට කකුල තියෙන විදිහ උගන්වලා ඒකේ ෆොටෝ එකක් දාලා. මම දැක කමෙන්ට්ස් 10 ගාණක් තියෙනවා ඒකට. ඒ බොහොම පිං බොහොම ස්තුතියි කියලා ඒ අය දාලා තියෙනවා. දැන් බලන්න අපි වඳින හැටි ළමයින්ට උගන්වන්නේ නැහනේ. ඉතින් වඳින හැටි උගන්වන්න ඕන, කන හැටි උගන්වන්න ඕන, කතා කරන හැටි උගන්වන්න ඕන, පිරිසක් එක්ක ජීවත් වෙන හැටි උගන්වන්න ඕන. මේ සියල්ල දෙමව්පිය ගැනුවොත් තමයි වියතුන් සභා මැද ඉන්ට ඉදිරිව ශිල්ප දෙනුමයි කියලා කියන්නේ. දෙගුරුන් විසින් තම දරුවන්ට දෙන නොබද දනනම්. නැත්තම් ඉතින් දරුවන්ට ඕනතරම් උගන්වලා යන්න පුළුවන්. හැබැයි ඒගොල්ලෝ හංස මජ්ජේ බකෝ යත. හරියට හංසයෝ මැද්දේ කොක්කු වගේ. ඒ නිසා හංසයෝ මැද්දේ කොක්කු වගේ නෙමේ හරියට අර තියෙන්නේ අතිජාත, අනුජාත, අවජාත කියලා ළමයි තුන්දෙනෙක් ඉන්නවනේ. දෙමව්පියන්ට වඩා ගුණයෙන් පහළ නම් ළමයි ඒගොල්ලන්ට කියන අවජාත. දෙමව්පියෝ හා සමාන නම් අනුජාත. දෙමව්පියන්ට වඩා වැඩි නම් අතිජාත. ඒ නිසා අතිජාත දරුවෙක් බිහි කිරීමේ වගකීම තියෙන්නේ අම්මෙක්ට තාත්තෙක්ට. අන්නේ අතිජාත දරුවා බිහි කරන්න කාටවත් බෑ මේ ලෝකේ අම්මා තාත්තා රෙන්න. අපේ මටත් තියෙනවා ඒකට තව කැලි එකතු කරන්න. අපේ පූජනීය පඬිත හඳුනන්ගේ මෑණියෝ ගැන මතක් කරපු නිසා අර ආයන්නෙන් තවත් එකක් කරලා තියෙනවා. හැම අම්මා කෙනෙක් මේක කරනවා. අපේ බුදු පුතාගේ අම්මා ඒ ආත්ම පරිත්‍යාගය කියන එක. අම්මත් අප්පච්චි දෙන්න මේ බුදු පුතාට ආත්ම පරිත්‍යාගය උගන්ලා තිනවා. මේ නිවේදන කටයුත්තේ යෙදෙන බුදු පුතාට ආත්ම පරිත්‍යාගය. නන්දන පුතාට ආදරණීය දුවට ආත්ම පරිත්‍යාගය. අද අපේ හාමුදුරුවෝ මේ වැඩසටහනේ වැඩ ඉන්නේ පියාණන් වහන්සේ දැඩි සත්කාර ඒකක ප්‍රතිකාර ලැබමින් සිටින වෙලාවක. උන්වහන්සේට තිබුණා මේ වැඩසටහනට එන්න වෙන්නේ නැහැ. අද දැන් කැටවල හාමුදුරුවෝ එක විතරක් තනියෙන් කරන්නයි කියලා කියන්නේ. උන්වහන්සේ පුදුම ආත්ම පරිත්‍යාගයක් කළ මේ රටේ බුද්ධ ශාසනයට යම් යම් කුණුරොඩු එකතු වෙනවා කියලා බුදුහාමුදුරුවෝ වදාළා. ඒ බඳු ධර්මයේ විකෘති කරන, ධර්මයේ ව්‍යාකූලත්වයට පත් කරන, ශාසනික විනය සම්ප්‍රදායන් බිඳගෙන ඉදිරි හදන් එක කරන්න පුළුවන් රත්තරන් පුතේ අම්මා නිර්මාණය කළා. උන්වහන්සේ තමන් වහන්සේගේ සුඛ විහරණය පෞද්ගලිකව හිතුවා නම්, පැතුවා නම්, ජීවිතේට පරිබෝධයක් එයිද කියලා හිතුවා නම් උන්වහන්සේ කේසර සිංහෙක් වගේ මගේ සම්බුද්ධ ශාසනය, මගේ රට, මගේ ජාතිය හැම ආපදාපන්න අවස්ථාවකම උන්වහන්සේ පෙරටුගාමීව වැඩ ඉන්න එක ගැන මේ වගේ වෙලාවක ආදරණීය මෑණියන්ට ගෞරව ප්‍රණාමය පිරිනමමින් රත්තරන් තාත්තට මේ සවන් දෙන සියලු දෙනාම ආයුර ආරෝග්‍ය ආදී සුව ශාන්තිය වේවායි මුළු හදින් ප්‍රාර්ථනා කටයුතුයි කියලා මම කල්පනා කරනවා. අපේ හාමුදුරනේ නිවේදන වෘත්තියේ යෙදෙද්දී අපිට අතිශෝක්තියෙන් බොහෝ දේවල් කියන්නට වෙනවා වරහන් ඇතුලේ දේශපාලන කටයුතු වලදී. නමුත් ඔබ වහන්සේ අම්මා ගැන කියද්දී මේ කියන්නේ ඇත්තමයි. පන්සලක කොහොමද බොරු කියන්නේ? සමහර වාක්‍යවලදී අකුණු සැරයක් වැදුනා වගේ වුණා. ඇඟ කිලිපොලා යනවා වගේ හැඟීමක් දැනුණා. මං හිතන්නේ අත්දැකීම තියෙන බොහෝ දෙනෙක් මේ සභාවේ අසුන්ගෙන ඉන්නවා වන්නට පුළුවන්. අපිට පුංචි විරාමයක් දෙන්න. ඒ හැඟීම් බර මොහොතේ විරාමයක් දෙන්න අපි සදහම් සිසිලේ දෙවන පියවරෙන් යලිත්. සදහම් සිසිල බැතිබර දායකත්වය වැඩිමදුරක් හැද යන්න බොමෝඩක් අරගෙන රළු පොළවට ඔරොත්තු දෙන ලිස්සන සුළු පොළව පරදන ශක්තියෙන් බලගන්වන වැඩිමදුරක් හැද යන්න බොමෝඩක් අරගෙන නැප්කෝ හෝල්ඩින්ග්ස් හි සදැහැති දායකත්වයෙන් යුතුව සදහම් සිසිල අද මුල දෙන්නේ 92 වන පියවර අද ඉල්පුර 15ක පොහෝ දින අප මේ පැමිණ සිටින්නේ සේනා කෝරළේ ඊටමත් පිවිතුරු ප්‍රකට පුණ්‍ය භූමියකට ගම්පහ ශ්‍රී සුදර්ශන ධම්මනිකේතනයේට. ඉතින් අපේ
එහි විහාරාධිපති ස්වාමින් වහන්සේත් අද මේ සාකච්ඡාවට වැඩම කරවා ගන්නට තරම් වාග්යවන්ත වුණා. ඉතින් අපි අම්මා ගැන, ඒ වගේම තාත්තා ගැන කතා කරමින් සිටියේ. අම්මා තාත්තා කියන්නේ අපේ ජීවිතයේ ඉන්න ප්‍රියම පුද්ගලයන් දෙදෙනා කියන එකට කවුරුත් විරුද්ධ වෙන එකක් නැහැ. එය අවිවාදිතයි. ඉතින් ප්‍රියයන් පිළිබඳව කතා කරද්දී අපේ හාමුදුරුවනේ අපි හරි කැමති කසාවතට. අපි කහ සිවුරක් දැක්කොත්, අපේ හාමුදුරු කෙනෙක් දැක්කොත් මොකද්දෝ හැඟීමක් තියෙනවා. ඒ විස්තර කරන්නට අපේ භාෂා ඥානය ප්‍රමාණවත් මදි. නෑ කෙනෙක් කියලා හිතෙනවා අපේ හාමුදුරනේ. වැරදිද දන්නේ හරි සමීප ඥාතියෙක් කියලා හිතෙනවා. නෑ කෙනෙක් කියලා හිතෙනවා. මොකද්ද පිළිසරණක් තියෙනවායි කියලා හිතෙනවා. ආරක්ෂාවක් තියෙනවා, ආශිර්වාදයක් තියෙනවායි කියලා හිතනවා. ඉතින් කහ චීවරය පිළිබඳව කතා කරද්දී, ප්‍රියයන් පිළිබඳව කතා කරද්දී ඔයාලා දකින්නකොට එහෙම තමයි සුදු පාට දකින්නකොට. මේ එක එක පාට දකින්නකොට නම් අපිට ඒක එන්නේ නැහැ. එහි අපේ පන්සලේදී ඒකට හේතුව තමයි අපේ සංඝ මහත්තයා අපේ ජාතිය රට අවුරුදු 2000 ගාණක් නැලවුණේ සිවුරු තොටිල්ලේ. මේක සිවුරු තොටිල්ලේ නැලවිච්ච රටක්. ඒ වගේම තමයි සිවුර හෙවණේ තමයි හැදුනේ. ඒ නිසා මම හිතනවා ජීවිතේට මේ සිවුර දකින්නකොට ඇති වෙන හැඟීම එහෙම ඇති නොවෙනවා නම් එයාගේ මොකක් හරි මේ ලේවල තියෙන්න ඕනේ ප්‍රශ්නයක්. ඒ කියන්නේ ඒ ලේවල මොකක් හරි කලවම් බවක් හරි එහෙමත් නැත්නම් ඒකේ ලොකු ගැටලුවක් තියෙනුන සිවුරට වෛර කරනවා නම් අද ඉන්නවා එහෙමයි. සිවුරට වෛර කරන අය, සිවුර දකින්න කැමති අය, සිවුරට වෛර එහෙමයි. හැබැයි සමහර උදවේ ඉන්නවා අන්‍ය ජාතික, අන්‍ය ආගමික අය පවා මේ සිවුරේ සෙවණට, සිවුරේ සිසිලට ආදරය කරන අය. ඒකට හේතුව තමයි ඒ අය চিරාත් කාලයක් තිස්සේ මේ සිංහල බත කාපු, සිංහල පොළොව මත හිටපු, ඒ වගේම සමහර ලාවට මේ සිංහල දේශයේම සමහරට ඔය ප්‍රතිසන්දිය නිසා යම් යම් විදිහකට ඉපදුනා වෙන්න පුළුවන් වෙනත් තැනක. නමුත් ඒ උරුමයේ ලැබපු විදපු අය. හැබැයි සමහර අය ඉන්නවා අපේම ජාතියට, අපේම ආගමට සිවුරට වෛර කරන අය. සමහර විට ඔය යුද්ධෙදි මැරිච්ච පරංගි වෙන්නත් පුළුවන්. අනිත් එක වාරේපොළ සුමංගල ස්වාමීන් වහන්සේලා, මිගිට්ටුවත්තේ ගුණානන්ද ස්වාමීන් වහන්සේලා වගේ මහා ස්වාමීන් වහන්සේලා පිළිබඳව ළමා වී අපේ අධ්‍යයන ක්ෂේත්‍රයට යම් යම් කරුණු ඇතුළත් කළා. චරිත කතා කියලා වෙනම කොටසක් සිංහල පොතේ තිබුණා. බුද්ධ ආගම පොතේ තිබුණා. මා කියලා තියෙන සියලුම දෙනා තමන්ගේ දරුවන්ගේ ජන්මදිනය වෙනුවෙන් අඩු වශයෙන් මල් වට්ටියක් නෙලාගෙන ඇවිල්ලා හාමුදුරුවන්ට ගෙන්නලා පිරිත් නූලක් ගැට ගහලා අපේ හැඟීම් ඇති කරනවා. දැන් අපේ හාමුදුරුවෝ මතක් කළා ඉස්ලාම් බැතිමතුන් වඳින හැටි සුබ් ලුහර් අසර් මග්රිබ් ඉෂා. හරි පිළිවෙලයි. ඔවුන්ගේ ප්‍රකාශනය ලා ඉලාහා ඉල්ලල්ලාහු මුහම්මද් රසූල් අල්ලා. ලෝ බලඇති එකම දෙවියෝ අල්ලාහයි. අල්ලාහ හැර වෙන කිසි දෙවියෙක් අදහන්න එපා. එකම සරණක්, එකම පිහිටක් යට පුදුමාකාර නීතිමය රාමුවක් තුළ ශික්ෂණයක් උපදවන ආගමික පසුතලයක් තියෙන නිසා ඔවුන් ලේසි නෑ ආගමෙන් වෙනස් කරන්න. සිංහල බෞද්ධයා තරම් ආගමෙන් වෙනස් කරන්න පහසු જાතියක් කිසිම ආගමක නැති වෙයි. ඒ නිසා නැවත නැවතත් ඒ ආගමිකයන් තම තමන්ගේ ආගමික දරුවන් පුහුණු කිරීම පිළිබඳ අපේ ප්‍රසාදය, ගෞරවය මේ වෙලාවේ පිරිනමමින් බෞද්ධ අම්මලා තාත්තලාටයි මේ ආරාධනය. බෞද්ධ දරුවන් තුල ඒ සාර ධර්මයේ ගොඩනගන්න බැරි ඇයි? හවසට බලන්න ඉස්ලාම් බැතිමතුන්ලගේ පල්ලියෙන් එළියට එන දාස් සංඛ්‍යාත කුඩා දරුවන් ඉඳලා තරුණ දරුවෝ රෑ 11ට ගියත් 12ට ගියත් ඔවුන්ගේ තියෙන සමගි සම්පන්නකම අපට පේනවා. ඔවුන් ආගමික පසුතලය තුල හැදෙනවා. අපි කොයිතරම් ආගමෙන් ඈත් වෙලාද? සික්ඛා පෙන්ති ශික්ෂණයක් නැති ආගමෙන් ඇති වැඩක් නැහැ. විනයක් නැති ආගමේ විනයක් නැති උගත්කමින් ඇති වැඩක් නැහැ. බුදුරජාණන් වහන්සේ නිරන්තරයෙන් බාහුව සත්‍යංච සිප්පංච විනයෝච සුසික්කිතෝ. එතෙන් දෙනකන් දරුවෝ හැදුවේ නැත්තම් ශිෂ්‍යත්ව පරේට හාමුදුරුවෝගෙන් ළමයි පන්නගෙන අරගෙන යනවා නම් ආගමෙන් ඈත් කරලා කරුණාකරලා ශිෂ්‍යත්වයට ඇප්ලිකේෂන් දානකොටම ලොකු ඉස්කෝලේකට වැඩහිට නිවාසයකටත් ඇප්ලිකේෂන් එකක් දාන්නයි කියලා මම ආරාධනා කරනවා. යන්න වෙනවමයි වේවා කියලා මම ප්‍රාර්ථනා කරනවා. හේතුව එතන හදන්න බැරි වුණොත් එතනින් එහායිත් හදන්න බෑ කියලා මතක තියාගන්න. නාකි කෝටු නමනකොටම ටුක් ගාලා කැඩෙනවා. තමයි මේ නාකි ගොඩක් එක්කනේ මං ඉන්නේ. වට පුදුම අත්දැකීම් තියෙන. අවවාදයක් කරනව නේද? නාකි කෝටු වගේ. නිසා පොඩි කාලේ ඉඳලා රාහුල ආන්දරගේ චරිතෙන් ගන්න ආදර්ශ කුඩා කාලේ ඉඳලා ළමයි අවවාදයට නවන ගතිය, ගුණයට හදන ගතිය. ඒ රත්තරන් පුතා අද ලෝකයක් බබළුවන්නේ
නිකාම්ම අර කෝගේ පස් දෙනෙක් හදලා නෙමෙයි. හැදෙන්න අරලා නෙමෙයි හොඳට හදලා. අපේ හාමුදුරනේ දැන් අර ලේවල ප්‍රශ්නයක් තියෙන අය ඇරෙන්නට අනිත් අය බොහෝ විට එදිනදා කටයුතු වලදී ගිහි සහෝදර සහෝදරියන් අම්මලා තාත්තලා දුවලා පුතාලා කියනවා කැටවල හාමුදුරෝ එදා මෙහෙම කිව්වා. මැදගොඩ හාමුදුරෝ මෙහෙම කිව්වා. ඒ විතරක් නෙමෙයි සෝම හාමුදුරෝ උන්වහන්සේ අපවත් වෙලා කොච්චර කල් ගියත් මේ පෙරේදත් නන්දන මහත්මයා අපේ මිත්‍රයෙක් කියන සෝම හාමුදුරෝ මෙහෙම කිව්වානේ. අර ෂේක්ස්පියර් කිව්වා වගේ ඇරිස්ටෝටල් කිව්වා වගේ පයිතගරස් කිව්වා වගේ අපේ හාමුදුරුවන් කියන ඒවා අපේ සමාජයේ පුනරුච්චාරණය කරන උන්වහන්සේ අහවල් දවසේ අහවල් ධර්මදේශනාවේදී මෙහෙම කිව්වා සදාම් සිසිලදී මෙහෙම කිව්වා. ඔබ වහන්සේලා කියන වචන ගඟට කැපූ ඉනි වෙන්නේ නැහැ. පඬිත හාමුදුරන් වහන්සේ ඒ හින්දා මේ බැඳීම ගැන තවත් යමක් එකතු කරන්න. ඔව් අපේ සංකම් මහත්තයා මේක කියනකොට මට මේ මතක් වුණා පහුගිය කාලේ දැන් අවුරුද්දකට හමාරකට එහා පැත්තේ මම එක්තරා උත්සවයකට ගියාම ඒ උත්සවයේ අධ්‍යාපනයට සම්බන්ධ උත්සවයක් අවුරුදු 2ක් විතර ඇති මම හිතන්නේ ලොකු රාජ්‍ය උත්සවයක්. ඒ උත්සවයේදී එක නිවේදිකාවක් කියනවා මේ අහවල් අපි හිතමු ෂේක්ස්පියර් කියලා. ඔහු කියලා තියෙනවා චරිතය බබලන්නේ ප්‍රඥාවෙනි. නැත්තම් ප්‍රඥාව බබලන්නේ චරිතේනි කියලා අහවලා කියලා තියෙනවා කියලා එයා කියනවා. මට මේක කියද්දී මතක් වුණා අනේ අපේ අභාග්‍ය බුදුහාමුදුරු දේශනා කරනවානේ අපදාන සෝභිනී පඤ්ඤා කියලා. ප්‍රඥාව ශෝභාමත් වෙන්නේ චරිතෙන් කියලා බුදුහාමුදුරු දේශනා කරලා තියෙනවා. සමාවෙන්න අපේ හාමුදුරනේ නාලන්ද විද්‍යාලයේ හේතු පාඨය වන්නේ අපදාන සෝභිනී පඤ්ඤා කියන වචනේ. ඔව් එතකොට ඒ වගේ මේ සමාජය ඇතුලේ සමහර අය මේ ඉංග්‍රීසියෙන් ආපු එකක් තමයි පිළිගන්න ලෑස්ති වෙලා තියෙන්නේ. දැන් අපේ මහාචාර්ය ගල්මංගොඩ මහත්තයා මේ වැඩසටහනේ දිගටම එතුමාගේ දායකත්වයේ තියෙනවා. එතුමා කියන්නේ මේ ගොඩාක් වෙලාවට අපිට වෙලා තියෙන දේ තමයි අපේ දේවල් අපි බාර ගන්න ලෑස්ති නැහැ පිටරටින් එනකොට තමයි මේ දේවල් අපිට මේ අපි ලොකුවට බාර ගන්න කියලා. ඉතින් මෙන්න මේ දේශීයත්වයේ පිළිබඳව අපේ දේවල් වල වටිනාකම පිළිබඳව අභිමානය කියන එක දරුවන් තුළ මුලින්ම ඇති කරන්න ඕන එක දෙමව්පියන්ගේ සතු ලොකුම යුතුයකම. අදටත් අපේ නන්දන මහත්තයා ඔය අම්මත් තියාගෙන දැන් මෙතන දුවත් ඉන්නවා මම හිතන්න ඕන මහත්තයා දැවිලා නැහැ වගේ. ඉතින් මේ අයත් සම්බන්ධ කරගෙන මේ කටයුතු කරන්නේ මොන Tamanට තියෙන මොන ලාභයක් බලාගෙනද? දැන් ඔබ ව්‍යාපාරිකයෙක් හැටියට හිතන්න දැන් 92 වෙනි වතාව. 92 වෙනි වතාව කියලා කියන්නේ අඩු ගානේ ඔබ රුපියල් කෝටි 3-4ක් මේ වෙනුවෙන් වියදම් කරලා තියෙනවා මේ කාලේ ඇතුළත මේ වැඩසටහනට. ඉතින් ඔබට උතුරලා ගිහිල්ලා වැඩි වෙලා එහෙමත් නැත්නම් එහෙම නෙමෙයි මේ ඔය ආර්ථික ප්‍රශ්න ලෝකේ තියෙන හැම දෙයක්ම එක්කනේ මේ ගමන යන්නේ. එතකොට මේක කරන්න ඔබට හැකියාව ලැබිලා තියෙන්නේ මොකක් නිසාද? ඒ දෙමව්පියෝ ඉගන්නවා අර පොඩි කාලේ අපි කියවනේ අර වෙරළු ගෙඩිය හරි මේ හතකට කපාගෙන කියලා මේ වෙරළු ගෙඩියත් හතට කපාගෙන කන්න පුළුවන් මිනිසුනි අපි හදලා තියෙන්නේ. ඒක අපේ අම්මලා තමයි උගන්වලා තියෙන්නේ. ඒ වෙරළු ගෙඩිය කඩාගෙන කන්න කියන එකේ තේරුම මේ මිනිස්සු සියල්ලම තමන්ගේ පරිභෝජනය සඳහා නෙමෙයි සමාජය සඳහා ආගම දහම සඳහා මේ සියල්ල සඳහා තමන් කොටසක් වෙන් කරන්න ඕනේ කියන මේ බෞද්ධ ආකල්පය. ඒ බුදුහාමුදුරුවෝ දේශනා කරනවානේ අර ඒකේන භෝගේ භුඤ්ජය ද්විහිකම්මං පයෝජේ චතුත්ථංච නිදාපේය ආපදාසු භවිස්සති කියලා තමන් ලබන ලාභෙන් කොටසක් තමන් ජීවත් වෙන්න ගන්න. ඒ වගේම තමයි කර්මාන්ත වලටත් කොටස් දෙකක් දාන්න. තමන් ඉතුරු කරන්න හැබැයි මේකේ ඒකේන භෝගේ භුඤ්ජය කියන මේ පළවෙනි කාරණාවට තමයි ඇතුළත් වෙන්නේ දන් දෙන එකත්. ඒ කියන්නේ කනවා විතර නෙමෙයි දෙනවා දත්වාච භුත්වාච දීලා කාලා ඉන්න මිනිස්සු හැදෙන්න ඕනේ. ඒ නිසා අපේ සමාජයේදී බැලුවෙන් පස්සේ මේ සමාජයේ හදන්න තියෙන හරියට මේක මේ වගේ. දැන් අපි හිතමු කෝණයක් පටන් ගන්නවා කියලා. ඒකේ සරල රේඛා දෙකක් තියෙනවා. මේ සරල රේඛා දෙක පටන් ගන්නකොට කොහොමද පටන් ගත්තේ? ඒ අනුව තමයි මේකේ පළල ඇති වෙන්නේ. ඒ වගේ මේ දරුවෝ හදනකොට ඒ දරුවා තුල පටන් ගැම්මේදීම ඒ තමන් ඒ සරල රේඛාව පිහිටවන තැන තමයි එයාගේ අන්තිම ලක්ෂ්‍යය දක්වා අවුල් යන ගමන තියෙන්නේ. ඒ නිසා අම්මා තාත්තා කියලා කියන්නේ මේක හරියට මේ වගේ. දැන් ගලක් අතේ තියෙනවා. දැන් මේ ගල විසි කරද්දී මේ ගල කොතෙන්ටද වැටෙන්නේ? කොයි දිශාවටද වැටෙන්නේ? කොච්චර දුරකින්ද වැටෙන්නේ කියන මේ සියල්ල තීරණය වෙන්නේ කොයි වෙලාවෙද? මේ අතේ තියෙන මෙන්න මේ බොහොම සුළු දුර ඇතුලේ. මෙන්න මේ වගේ තමයි අම්මා තාත්තා ළඟ ඉන්න අම්මා තාත්තාගේ ඔඩුක්වේ ඉන්න අම්මා තාත්තාගේ ඇසුරේ ඉන්න ඒ නිවසේ ඉන්න කාලය තුළත තමයි මොහු කොතෙන්ටද යන්නේ මොහු කවුද වෙන්නේ කියන එක පිළිබඳව තීන්දුව වෙන්නේ. ඒ නිසා දරුවෙක්ගේ තියෙන තීරණාත්මකම අවස්ථාව තමයි දෙමව්පිය ඇසුරේ දරුවෝ හැදෙන අවස්ථාව.
හැබැයි අවාසනාවකට අපේ හාමුදුරනේ ඒ අවස්ථාවම තමයි අපි මග අරින්නේ. ඒ නිසා සමහරු කියනවා ආර්ථික ප්‍රශ්න කියලා, සමහරු කියනවා වෙනත් ඒගොල්ලන්ට සැප සම්පත් දෙන්න ඕනේ කියලාද, සමහර අම්මලා කියනවා කෙලින්ම ළමයින්ට සැප සම්පත් දෙන්න තමයි අපි මේක හදන්නේ. සැප සම්පත් කියන එක උපදවා ගන්න ඕනේ ළමයි. ළමයි උපදවා ගන්න ඕනේ සැප සම්පත් තමන්ගේ ජීවිතේ. හැබැයි දෙමව්පියෝ ඉන්නේ ළමයින්ට සැප සම්පත් දෙන්න නෙමේ, සැප සම්පත් ලබා ගන්න අවශ්‍ය කරන විදිහට ඔවුන් මෙහෙවණ්ඩයි. ඒ නිසා මේ ලෝකෙේ දෙමව්පියෝ බිහි කරනවා නම් හොඳ තමන්ට චින්තන ශක්තියක් ඇති හොඳ දරුවෙක් බිහි කරන්න ඕනේ. ඒ බිහි කරනවායි කියන්නේ මෙලොවට වදන එක නෙමේ, වදලා හදන එකයි. ඒ නිසා ඒ හදන කාලය ඇතුළත ඔවුන් ආගම දහමට සමීප කරන එක දෙමව්පියන්ගේ වගකීමක්. අපේ හාමුදුරුවෝ ප්‍රාර්ථනාවක් කළා එසේම වේවා කියලා ප්‍රාර්ථනා කරනවායි කියලා. මේ ඔය ළමයින්ව වැරදියට කියන්නේ හදන්න නැතුව, ළමයින්ව හදන්න නැතුව උගන්වන්න විතරක් ලෑස්ති වෙන අයට ඇප්ලිකේෂන් එකක් දාන්න කිව්වා වැඩිහිටි නිවාසයකට. හොඳයි. දැන් අපි ගත්තොත් එහෙම අද කාලේ දැන් දරුවෝ සමහර අය හිතනවා මේ වැඩිහිටි නිවාස අවශ්‍යයි කියලා. දැන් සමහර ලෝකේ ආදර්ශයට අරගෙන සමහරු කියනවා ඉතින් වයසට ගියාට පස්සේ ඒගොල්ලන්ට වැඩිහිටි නිවාස හොඳට සැලකිල්ල තියෙනවා, හොඳට කන්න බොන්න තියෙනවා, බේත් ටික හම් වෙන අය වෙනුවෙන් කෙනෙක් වෙන් කරනවා, අපිට පුළුවන් මාසෙකට යාට ලක්ෂයක් හරි වෙන් කරන්න. එහෙම කියලා කියන ළමයි ඉන්නවා. හැබැයි මගේ අම්මගෙන් මං ඇහුවොත් එහෙම. මෙතන මගේ අම්මා ඉන්නවා, ප්‍රියන්ත මහත්තයාගේ අම්මා ඉන්නවා. මහත්තයා ඇහුවොත් එහෙම ඔය අම්මලා දෙන්නගේ අපි අහමු ඕගොල්ලන්ට දරුවන්ගේ සෙනෙහස නැතුව මේ ලෝකේ මොන දේ තිබුණත් වැදගත් වෙනවද? ඒගොල්ලන්ට මේ ලෝකේ කිසි දෙයක් වටින්නේ නැහැ. වැඩිහිටි නිවාසයක අම්මට මේ හොඳම සැප සම්පත් එක්ක ප්‍රියන්ත මහත්තයාගේ අම්මා තිබ්බොත් අම්මා ඉඳ කැමති වෙනවද? අම්මා ඊට වඩා දරුවන්ගේ සෙවනේ දරුවන් එක්ක මුණුපුරු මිනිපිරියන්ගේ ආදරය ලබාගෙන එතන ඉන්න මේ අම්මලා තාත්තලා හරි ආසයි. ඒ නිසා ඒගොල්ලන්ට ජීවිතේ දෙන්න, ඒගොල්ලන්ට අර කියපු විදිහට මේ ජීවත් වෙන්න කණ්ඩ බොණ්ඩ බෙහෙත් හේතු විතරක් නෙමෙයි ඒගොල්ලන්ට ජීවිතේ ලබා දිය යුතුයි. අන්නේ ජීවිතේ ලබා දීම තමයි දරුවෝ දෙමව්පියන්ට කරන්නේ, තමන්ගේ සෙනෙහස ලබා දීලා තමන් ළඟ තියාගෙන. හොඳයි, අදත් සදහම් සිසිලට බැතිබර දායකත්වයේ ලබා දෙන්නේ නැප්කෝ හෝල්ඩින්ග්ස් සමූහ ව්‍යාපාරය, ඒ වගේම ගෝමෝ ඩැක් පෙරසවි ටයරයත් විශේෂයෙන්ම මතක් කළ යුතුයි. අපිට මොහොතක ඉසිඹුවක් ලබා දෙන්න සදහම් සිසිලේ තෙවන අදියරට අවසන් අදියරට පිවිසෙයි. සදහම් සිසිල බැතිබර දායකත්වය. වැඩිම දුරක් හැද යන්නේ ගෝමෝඩක් අරගෙන. රළු පොළවට ඔරොත්තු දෙන. ලිස්සන සුළු පොළව පරදන. ශක්තියෙන් බලගන්නන. වැඩිම දුරක් හැද යන්නේ ගෝමෝඩක් අරගෙන. අපි සදහම් සිසිලා 92 වන පියවරේ රැඳී සිටින්නේ ගම්පහ ශ්‍රී සුදර්ශන ධම්ම නිකේතනයේ තමයි අද අප තෝරාගත් පුණ්‍ය භූමිය. ඉතින් පොය 91ක් තිස්සේ අප නොකඩවා පවත්වාගෙන ආපු සත්කාරයක් තිබෙනවා. ඒ කුඩා දූපුතුන් උදෙසා ශිෂ්‍යත්ව පිරිනැමීම. ඉතින් අදත් ඒ කටයුත්ත අප ඒ ආකාරයෙන් මිෂ්ඨ සිද්ධ කරන්නට සූදානම්. අපි තමත් ගෞරවයෙන් යුතුව නැප්කෝ හෝල්ඩින්ග්ස් අධිපතිතුමන්ට, නන්දන ප්‍රියන්ත පෙරේරා මැතිතුමන්ට ඇරයුම් කරනවා ඒ ශිෂ්‍යත්වය ප්‍රදානය කරන්නට කියලා. අනුර මධ්‍ය මහා විද්‍යාලයේ 10 වන ශ්‍රේණියේ ඉගෙනුම ලබන රුචිර සඳරුවන් පුතණුවන්ට තමයි අද අපි මේ ශිෂ්‍යත්වය පිරිනමා සිටින්නේ. නන්දන ප්‍රියන්ත පෙරේරා මැතිතුමන්ට බෙහෙවින්ම ස්තුතියි. අපි නැවත වරක් අද සදහම් සිසිලේ මාතෘකාවට පිවිසෙන්නට සූදානම්. දෙමාපියන් විසින් ලැබෙන දායාද පිළිබඳව කතා කරද්දී නායක හාමුදුරනේ, දැන් ඉඩකඩම් එහෙම ලබා දෙනවා නම් පුංචි පවුලක් හිටියාම එය පහසුයි කියලා සමහර විට හිතෙන්නට පුළුවන්. ඒ කියන්නේ දැන් පුංචි පවුල රත්තරන් කියලා සංකල්පයකුත් තියෙන නිසා හාමුදුරනේ, ඒ සංකල්පය හොඳද? ඒ සංකල්පය තිබ්බොත් දායාද ලබා දෙන්නට යම්කිසි පහසුවක් තියෙනවද? අපේ ජන සමාජයට, අපේ හුරු පුරුදු වෙච්ච සමාජයට මේ සංකල්පය කොයිතරම් දුරට සමානුපාත වෙයි කියලා බොහන්සේ කල්පනා කරනවද? පුංචි පවුල රත්තරන් කියන මේ සංකල්පය අපේ හද තුළට ඇතුළු කරනු ලැබුවේ කවුරුන් විසින්ද කියන ප්‍රශ්නයත්, එහි අතුරුඵල මොනවාද කියන ප්‍රශ්නයත් දෙකම සඳහා පිළිතුරු සැපීම මේ වෙලාවේ යුගයේ අවශ්‍යතාවයක් හැටියට මම කල්පනා කරන්නේ. සෙහෙළ ජාතිය වනසන
ක්‍රමෝපායන් ගණනාවක් කල්පනා කරලා තිනවා එදා ඉඳලම පරදේශක්කාරයි. මේ රටේ ප්‍රභු අයිතිය එදත් අදත් හිමිව තියෙන්නේ තිබුණේ තිබිය යුත්තේ මේ හෙළ ජාතියටයි. සමස්තයක් ලෙස ගත්තාම මේ රට තුළ හැම ජාතියක්ම ස්වාධීනව ජීවත් විය යුතු බව හැබෑවක්. නමුත් මේ පුංචි පවුල රත්තරන් කියන සංකල්පය උකහාගත්තේ හා බදාගත්තේ සිංහල ජාතිය විතරයි. සිංහල ජාතියට විතරක් මේක ආවේනික වුණේ ඇයි? මේ සංකල්පය ආවම මේකේ තියෙන අතුරුඵල දකින්නත් මෙහි තියෙන අතුරු විනාශය දැකලා ඒකට අභියෝගාත්මකව කතා කරන්නත් කෙනෙක් හැදුනේ නැහැ. ඔක්කොම පුංචි පවුල රත්තරන් කියන අනුමත කරලා නිස්සබ්දව හිටියා. නමුත් අපි ගත්තොත් අනෙක් ආගම් වලින් නිතර ආభాෂයත් අනුශාසනාවත් කළා, මඟ පෙන්වීම සහ සහායෝපකාරයත් කළා, ජාතිය සවිමත් කරපළා. සුළු ජාතීන් සකීය ජාතිය සවිමත් කිරීමේ මහත් වෑයමක නිරත වෙන යුගයක අපි තමයි දීපල බෙදා දීම කෙසේ වෙතත් අපි තමයි ජාතිය හීන කිරීම සඳහා අවශ්‍ය කරන සියුම් උපාය උපක්‍රම සියල්ලටම අහුවෙච්ච ජාතිය. මේ රටේ විවිධ වූ කෑම වර්ග ගැන කතා කළා ඊයේ අපේ පූජනීය ස්වාමීන් වහන්සේ නමක් වැඩම කළා මෙහි අනුශාසනාවකට වැලවරක කණ්ඩෙපයි කෝ බඩ පිපෙනවා කියලා. දේශීය ආහාර දේශීය කෑම ඔවුන් අයින් කළේයි. ඒ නිසා අපේකම අපේ හැඟීම නැති කිරීම සඳහා ගත්ත හැම ව්‍යායාමයකම ඊටාම දූරදර්ශී කල්පනාවල් තිබුණා සුද්දන්ගේ. එතනින් පටන් ගත්ත මේ විනාශයේ වර්තමාන යුගයේ වෙනකොට පුංචි පවුල රත්තරන් කියන තැනට පැමුණුනේ මෙන්න මේ ජාතිය වඳ කිරීමේ වැඩපිළිවෙල නිසා කියන බව නම් මම අකමැත්තෙන් වුණත් කවුරු අකමැති වුණත් මම ඒක කතා කරන්න ඕන. අපේ හාමුදුරු බොහොම අභියෝගාත්මකව අපේ අම්මට කොල්ලෝ 5 දෙනයි. මැද ගොඩ කිව්වනේ. අපි මැද්දේ ඉන්නේ කිව්වා. ඒ ගොඩ මැද්දේ ඉන්නේ හින්දායි මැද ගොඩ කියනවා නැත්තේ ගමට නෙවෙයි. ඒ නිසා කොල්ලෝ 5 දෙනෙක් මගේ රටට මගේ ජාතියට ජවයේ දෙන්න පණ දෙන්න හැදුවා. එකෙක් හැදුවා. කවන්න නැද්ද එහෙම කිව්වට. මම පුතා උඹ ආගම රැකපන්. අනිත් උන් 4 දෙනාව අම්මා තාත්තා රැකගෙන ජාතියට පණ දෙන වැඩසටහනක් හදනවා. රත්තරන් අම්මේ ආපහු ඇහුවොත් බුදු පුතා ඇරෙන්න. දරුවෝ 5 දෙනෙක් හදාපු තව කී දෙනෙක් ඉන්නවද? ලොකු පුතාට කීයක් ඉන්නවද? 3 දෙනෙක් ඉන්නවා. ඒකවත් ලොකු දෙයක්. ඉස්සර පවුලක හිටියා 12 දෙනෙක්. අවුරුද්දෙන් අවුරුද්ද දරුවෝ. අවුරුද්දෙන් අවුරුද්ද දරුවෝ. මලගයක් වුණාම මගුල් තුලාවක් වුණාම වෙන කවුරුවත් ඕන නැහැ. අත උදව්වට. ගෙදර පිරිස හිටියා. දේපොළ අක්කර ගණන් තිබුණේ නැහැ. නමුත් අර කිව්වාගේ දායාද හදාගන්න දරුවෝ හදනවා මිසක් අපේ හැමදෙරු කිව්වා මව්පියෝ තාත්තා විදේශගත වෙලයි ජීවත් වෙන්න දරුවන්ට ඉසුමුලන හෙටක් හදන්න තාත්තා එහෙ ගිහින් දරුවෝ දාලා අම්මා එහෙ ගිහින් කුසගිනි දැනි තොරලට වී හඬන විට රතුලේ හැර උනා සෙනෙහින් කිරි බවට අම්මේ ඔබගේ උණුසුම මට දැනෙන විට සෞසිරි පිරිසුරු සපතක් කොමට මට මොකටද අම්මේ අම්මා නැති උණුසුම නැති මේ ලෝකේ අම්මා සල්ලි හොයන්න ගියේ අර කියන්නේ තාත්තා නේද මගේ කවි තාලේ නෑ කියයි මොකද පුතේ කන්න බෑ කියයි බත්ගුලි ලොකු වැඩි කියයි අම්මා කරන්න ඕන වැඩේ අම්මා කරන්න ඕන දැන් අම්මා රට ඇවලා තාත්තා මේ හිඳගෙන ළමයි බලාගෙන ඉන්න මං කියන්නේ චීත්‍යයක් අන්දවන්න ඕන අම්මා අම්මට අයිති වැඩේ කරන්න ඕන තාත්තා තාත්තට අයිති වැඩේ කරන්න ඕන අපේ හැමදෙරු කිව්වාගේ මා පුතා හරියටම හරියට දායාද දෙන්න නෙමෙයි දරුවෝ හදන්න ඕන දායාද හදා ගන්න පුළුවන් මට්ටමේ දරුවෝ දීපල හදා ගන්න පුළුවන් මට්ටමේ දරුවෝ 15ක් හදුවක් කමක් නැහැ මෙරට මං ආරාධනා කළා මට මේ දවස්වල තියෙන මේ පැවිදි මෙහෙණින් වහන්සේලා පිළිබඳව කැපකරු දායකත්වයේ උදෙසා මේ රටට මම ආරාධනා කරපු නිසා తాවකාලික එකක් අත්හිටුවල තියෙනවා.
මම කියන්නේ දරුවෝ 4 දෙනෙකුට වඩා අපේ පවුලක උපද්දවන්න කැමති නම් යම්කිසි කෙනෙක් එකෙක් සාසනයට දෙන්න බලාගෙන ඒ නිත්‍ය අනුකූල පදනම තුල මේ රටේ මිනිස්සුන්ට අර ශිෂ්‍යත්ව මාපුතා දුන්නා වගේම ශිෂ්‍යත්ව ක්‍රමයක් හදන්න ඕන. ජාතික වීරයෝ වශයෙන් නම් කරන්නත් ඕන. දරුවෝ 4 දෙනාට වඩා පස්වෙනි එක හදනවා නම් ලෝකී අනවර්ථ ලෙස තමන්ගේ උපන්දිනේට වියදම් කරන නාඩගම් නතර මිනිස්සු ඉන්නවා. ඒ නිසා මගේ උපන්දිනේ යම් දවසකද ඒ කියන්නේ මම මරණයට අවුරුද්දකින් ළඟා වුණා කියන එකයි මගේ ජාතියට මාව අහිමි වෙනවා කියන එකයි. මගේ ජාතියට මං අහිමි වෙනකොට භික්ෂුවක් වශයෙන් මම මේ පොඩි ස්වාමීන් වහන්සේලා තරුණ ස්වාමීන් වහන්සේලා හදන්න ඕන. මගේ අඩුව මගේ ශාසනයට දැනෙන්නේ නැති වෙන්න. මම මැරෙන්න කිට්ටු වෙන උපන්දිනේ දවසේ මගේ ජාතියට මට දරුවෝ හදන්න බැයි නම් අලුත් දරුවෙක් හදන්න කැමති එහෙත් දිලිදුකම නිසා දරුවෝ හදන්න ක්‍රමයක් නැති වෙන මිනිස්සුන්ට අපි යම්කිසි ආධාරයක් කරන්න කියලා ලෝකෙන් මම ආරාධනාවක් කරනවා. ඉල්ලීමක් කරනවා. ඒක කොහොම සංවිධානාත්මක සලස්මක් තුල කරන්න ඕන වැඩක්. ඒ නිසා නැත්තම් හම්බෙච්ච දරුවන්ට ශිෂ්‍යත්ව ඉල්ලනවා. හම්බෙච්ච ඒවට හම්බෙන්නේ නැහැ. 4 වෙනි එකකින් එහාට තමයි හම්බෙන්නේ. ඒ සඳහා වැඩපිළිවෙලක් සිංහල හැඟීමක් තියෙනවා නම් මේ රට තවදුරටත් සිංහල රටක් වෙන්න. ශ්‍රී ලංකේ නොබෝ සත්තු නරජනයි කියවනේ මෙහෙට සෙල්ලිපි. බෝධිසත්වයෙක් තමයි මේ රටේ රජකමට එන්න ඕන. පක්ෂ පැත්තෙමුත් විපක්ෂ පැත්තෙමුත් රජකම් දෙකක් තියෙනවා. ඒ නිසා කොතෙන්ද යන්නේ? අපිට මොකද්ද වෙලා තියෙන්නේ? ඒකාන්තයෙන් මේ රටේ මහජාතිය අන්‍ය ජාතිය බවට පත් වෙලා සිංහල ජාතිය හීන් ජාතිය බවට පත් වෙන දවස වැඩි ඈතක නැති බව මතක තියාගන්න. සෝම හාමුදුරු මතක් කළා අපේ පුතා අපේ හාමුදුරු උන්වහන්සේ වෙනුවෙන් තරක වගේ චරිතාපදානයක් මේ තමයි ජාතික වීරවරයෝ. මේ අයට කවුද මල් කලඹක් තියන්නේ? 7 දවසේ 3 මාස දාන්න පස්සේ අමතක වෙලායි. එහෙම බෑ. උන්වහන්සේලා නැගූ හඬ ඒ දවස කතික තරඟ වලට දහම් පාසලේ ඉස්කෝලේ කතික තරඟ වලට ලඝු කරලා කරන වැඩපිළිවෙලක් නෙමෙයි. හෙන්රි ස්ටීල් ඕල්කට් තුමාගෙන ඕල්කට් දිනේ කියලා එකක් තියෙනවා. නමුත් සෝම හිමි සමරු දිනේ කියලා එකක් ඒ හැමදාටම තියෙන ඕන දින ලඝු කරන්න ඕනේ නැහැ. මාදුලාවේ සෝවිත හාමුදුරන්ට හැමදාම මේ රටේ වාඩිපොළ හාමුදුරන්ට අපේ ගුණානන්ද හාමුදුරන්ට මේ ටික හැමදාම අලුත් කරන්න කියලා මම කියන්නේ. මේ හැංගීම් පපුවට දෙන්න තියෙන එකම ජාතිය මුර දේවතාවෝ කිව්ව අපිට පින් කැටේ මුර කරන නිසා නෙමෙයි. අපේ ජාතිය පිරෙහෙන්න නොදී මුර කරන්නයි කියලා මං හිතන්නේ පුතා මගේ වක්‍රාකාරයෙන් මේ ඇහුවේ කියලායි මං කල්පනා කරන්නේ. ඒ නිසා දේපොළ බෙදා දීම සම්බන්ධ වුණොත් දැන් ලංකාව අපිට දේපොළ ලංකාව තමයි අපිට තියෙන එකම දේපොළ. සිංහල ජාතිය. ඒ දේපොළ අපිට අහිමි වෙන නිසා ජාතිය වර්ධනය කළ යුතුයි. මේ හෙළ ජාතියට අයිති නවවාරයක් සසුනට පිදූ රට අපේ වීම සඳහා අනාගතයටත් කියලායි මගේ ආරාධනාව. අපේ නායක හාමුදුරුවන්ගේ දේශනාවේදී නන්දන මහත්මයා කියවපු සමහර වචන ඇහුණාම නිකන් අර අසභ්‍ය වචනයක් කිව්වා කියලා හිතයිද දන්නේ සිංහල ජාතිය කියන වචනේ කිව්වා. අපේකම කියන වචනේ කිව්වා. අපේ පඬිත හාමුදුරුවනේ ඒවා කිව්වට සමහරු ඒ වචන කියනවට කැමති නෑ මේ දවස්වල. ඒක තමයි ඒක නම් මහා භාග්‍යයක්. මේ හරියටම හරි මේ අසභ්‍ය වචනයක් වගේ තමයි දැන් සිංහල කියන එක ඇහෙන්නේ සමහරුන්ට. මතක තියාගන්න ඕනේ මේක. මේ රටට කියන්නේ සිංහලය කියලා. මේක ඔය ටොලමේගේ සිටියේ පවා සඳහන් කරන්නේ සිංහල් කියලා. ඒ වගේම අපිට පේනවා හියුන්සියාන්ගේ සිටියේ එයා ලංකාවට ඇවිල්ලා ගිය තොරතුරුත් එක්ක මම මේ කෞතුකාගාරයට ගියා. ඒක තියෙන්නේ සිංහල් කියලා. ඒ වගේම මේ රට සිංහලය කියලා හැඳින්වුවේ මේ රටේ එහෙම ජාතීන් ගොඩක් හිටියේ නෑ. ඔය ද්‍රවිඩ උදවිය වුණත් දෙමළ ජාතිය කියලා පිරිසක් අතීතේ හිටියේ නෑ අපේ රටේ. සොලි කුමාරයෙක් තමයි ඔය එලාර කියන්නේ. ඒ කියන්නේ ආක්‍රමණිකයෙක්. පසුව තමයි අපේ රටේ මොකද 90 ගාණක් 1800 ගණන් වල 90 ගාණක් ලංකාවේ ඉඳලා තියෙන්නේ සිංහල. ඒ නිසා අපේ මිනිස්සු වරද්දගෙන තියෙනවා මේ සිංහලයේ ජන වර්ග ඕන තරම් ඉන්න පුළුවන්. ඒ වර්ග කවුරු හිටියත් මේක සිංහලය. ඒ නිසා මේක ඇතුලේ ඒ මිනිස්සුන්ට අනන්‍යව ආරක්ෂා කරන්න යම් වගකීම් ටිකක් තිබ්බා.
ආරක්ෂා කළ යුතු දේවල් ටිකක් තිබුණා. ඒකේ එකක් තමයි මේකේ සංස්කෘතිය රකින්න එක. අනිත් එක බුදුදහම රකින්න එක. ඒ නිසා රජවරු පත් කළෙත් බුදුදහමේ ආරක්ෂකයා හැටියටයි. ඒ නිසා දළදා වහන්සේ හිමි කෙනා තමයි මේ රටේ රජුරුව වෙන්න ඕන කියලා සම්ප්‍රදායක් ගොඩනගුණා. ඒ නිසා දළදා වහන්සේ හිමි කෙනා රටේ රජුරුව වෙනවා කියන ඔහු බෞද්ධයෙක් විය යුතුයි කියන අදහස තිබුණා. හැබැයි අපි කියන්න ඕනේ මේ මෙතන ඉන්න මෙහෙණින් වහන්සේලා නම් ගොඩක් වැඩි හිටියයි ඉන්නේ. මේ අපිට මේ තරුණ කෙල්ලෝ මහාන කරලා එහෙම තතරම් අපිට අඳුරනේ මේ රට කියන්නේ මහාන අය ටිකයි ඉන්න අය ළමයි හදන්නෙත් නෑනේ. එහෙම අපිට මේ රට වඳ කරන්න ඕනේ නෑ. බුද්ධ ආගම වෙනුවෙන්වත් මම කියන්නේ මේ ජාතිය නැති කරන්න එපා කියන එකයි. බුද්ධ ආගම වෙනුවෙන්වත් ජාතිය වනසන්න එපා. හේතුව ඒක බරපතල අනාගත ව්‍යසනයක මගසලකුණු මේ වෙනකොට පැහැදිලි කරලා තියෙන්නේ. භක්ෂකියෝර් ප්‍රීති විනාශයි රේව කාරණම් කියලා සංස්කෘත පඬිවරයෙක් කියනවා. කන එකාගේ කැවෙන එකාගේ ප්‍රීතිය දෙකක් නේ. කන එකාගේ ප්‍රීතිය තමයි අල්ලගන්න එක. කැවෙන එකාගේ ප්‍රීතිය තමයි පැනලා යන එක. හැබැයි අපේ ජාතියට වෙලා තියෙන්නේ අපි කැවෙන එකම අපේ ප්‍රීතිය බවට පත් කරගෙන තියෙනවා. අපි දැන් කියනවා අපි හරි ප්‍රීතිමත්, අපි හරි සන්තෝසයි, අපිට මෙහෙම වෙනවයි කියලා. ඒ කියන්නේ තමාවම කනවා දන්නේ තමාම. ඒ නිසා ඕනෙම ජාතියක් මරන්න බොහොම ටික කාලයක් අවශ්‍ය. ළමයි හදන්න නැත්තම් අවුරුදු 80ක් ඇතුළත ජාතියක් මරන්න පුළුවන්. ළමයි හදන්න නැත්තම්. හැබැයි ළමයි හැදුවත් ඒ ජනවර්ගයේ මැරෙනවා අනුපාතාත්මකව. අනුපාතාත්මකව මැරුණාට පස්සේ ලෝකේ ඉන්න ගත්තොත් එහෙම ලෝකේ ජනවර්ග අරගෙන බලන්න සිංහලයෝ ඉන්නේ 1,30 ලක්ෂයයි. සිංහලයෝ ලෝකෙම ඉන්නේ 1,30 ලක්ෂයයි. මතකයි මේ 2,20න් 1,30 ලක්ෂයයි ලෝකෙම සිංහලයෝ ඉන්නේ. හැබැයි ඊට වඩා මම හිතනවා 30 ගුණයක් විතර ඉන්නවා තමිල්නාඩුවක් පැත්තත් ගත්තොත් එහෙම ද්‍රවිඩ උදවිය. ඒ වගේ 1000 ඒ කියන්නේ මිලියන 1600ක් මට මතක හැටියට. ඒ කියන්නේ මේ වගේ 100 ගුණ දහස් ගුණයකින් වැඩි මුස්ලිම් ජනවර්ගය ගත්තොත් එහෙම. ඒ නිසා සුළු ජාතිය කවුද කියලා දැන් තේරෙනවනේ. මහා ජාතිය තමයි මුස්ලිම් ලෝකෙම. ඊට පස්සේ දෙමළ, ඊට පස්සේ සිංහල. දැන් මේ අයගෙන් දෙමළ බෞද්ධයොත් ඉන්නව නැතුව නෙමෙයි. ඉස්ලාම් බෞද්ධයෝ නම් ඇත්තෙම නැහැ. හැබැයි සිංහල බෞද්ධයෝ කියන මේ ජනවර්ගයට මේ රට ඇතුලේ භෞමිකව ලොකු වගකීමක් නාගදීපේ ඉඳලා අර පැත්තෙන් පේදුරුසු තුඩුවේ ඉඳලා දෙවුන්දර තුඩුව දක්වාම තියෙනවා. එතකොට මේ වරප්‍රසාදයක් නෙමෙයි විශේෂ. නමුත් ඔහුට යුතුයකමක් තියෙනවා මේ දේවල් ආරක්ෂා කරගන්න. ඒ නිසා ඔහුගේ ඒ ආරක්ෂා කර ගැනීම සඳහා ඔහුට වර්ගයේ බෝ කිරීම අවශ්‍ය වෙනවා. ඒ නිසා අපේ පැරණි අම්මලා කිසි ලෝභයක් නැතුව අඩු ගානේ ළමයි 10-12 දෙනෙක් හැදුවා. ඒ නිසාම අපිට කුඹුරුව කරන්නත්, ඒ වගේම රජකම් කරන්නත්, මහානකම් කරන්නත්, ඒ වගේම රට රකින්න හමුදාවටත් අවශ්‍ය තරම් දරුවෝ අපේ රටේ හිටියා. ඒ නිසා අපේ බත සැපෙවුණා, රට රැකුණා. ඒ විතරක් නෙමෙයි මේ සියලු දේවල්. හැබැයි අද අවාසනාවකට අපේ සමහර උදවිය රට ගැන කතා කරනකොට, ආගම ගැන කතා කරනකොට, ජාතිය ගැන කතා කරනකොට කියනවා මේක අන්තවාදය කියලා. දෙයියනේ මොන රටේද මිනිස්සු තමන්ගේ දැන් ජපන්කම ගැන කතා කරනවා. ඇමරිකන් කාරය ඇමරිකන්කම ගැන කතා කරනවා. චීනා චීනකම ගැන කතා කරනවා. සිංහලයා සිංහලකම ගැන කතා කරනකොට ඔහුට කියනවා ජාතිවාදීක් අන්තවාදීක් කියලා. මේ අපිට මේ ආකල්ප හදලා දාලා තියෙන අපිව නහන්න. ඒ නිසා නැසීම නසනු ලබන්න සහ නසන්න අතර වෙනසක් තියෙනවා. ඒ නිසා අපි නැහෙනවා නම් අපි දැනගන්න ඕනේ මේ නොනැහි කටයුතු කරන්න අපි ආකල්ප වශයෙන් වැඩි දියුණු කරන්න. අවාසනාවකට අපි ඒ දේවල් කතා කරනකොට අපිට කියන ජාතිවාදීන් කියලා. ඉතින් බුදුහාමුදුරුවෝ Tamanට කියවන්නේ අර වැඩ ඉඳගෙන අර ගහක අතුන් කොළ නැති ගහකට වැඩ ඉන්නවා. බුදුහාමුදුරුවෝ කියන නෑංගේ තමන සුළඟ සැපයි කියලා. මට සමාවෙන්න අපේ හාමුදුරනේ. දැන් ඔය බුදුරජාණන් වහන්සේම හුවා දක්වමින් සමහර විට දේශපාලඥයන් කියනවා බුදුහාමුදුරෝ ජාතියකට ආගමකට කුලයකට පැත්තකට සීමා වුණු කෙනෙක් නෙවෙයි. උන්වහන්සේ මුළු විශ්වයටම පොදු කෙනෙක්. ඇයි මේ ජාතියක් ගැන කතා කරන්නේ ස්වාමින් වහන්සේලා? ඇයි මේ ජාතිය හුවා දක්වන්නේ? බෞද්ධකම කියන එක සිංහල ජාතියට විතරක් අයිතිද කියලා පෙරලා ප්‍රශ්න කරනවා. ඔව් දැන් අපි චීනයට ගිහිල්ලා කතා කරොත් අපි චීන ජාතිකයෝ ගොඩක් බෞද්ධ ඉන්නවා. එතකොට චීන බෞද්ධය ගැන අපි කතා කරනවා. චයිනීස් බුද්දිස්ට්. ජපනීස් බුද්දිස්ට්ලා ඉන්නවා. එතකොට ජපන් බෞද්ධය ගැන අපි කතා කරනවා. එතකොට ශ්‍රී ලංකාවේ කතා කරන්නේ මොන බුද්දිස්ට් ගැනද? අන්න ඒකට විතරක් උත්තරයක් දෙන්නකෝ. සිංහල බුද්දිස්ට්. තේරුණාද? ඔන්න ඕක විසඳ ගන්න බැරුව මේ අඥාන දේශපාලඥයෝ තප්පුලනවා. මේක තේරෙන්නේ නැතුව ශ්‍රී ලංකාව ගැන කතා කරද්දී අපි මේ සිංහල බුද්දිස්ට් ගැන කතා කරන්නේ. ලෝකෙත් එක්ක කතා කරද්දී අපි බුද්දිස්ට් කියන තැනයි ඉන්නේ. ඒ නිසා මේ බෞද්ධකම දැන් බලන්න යම් ආගම් නිසා
ඒ ආගම් වලින් මිනිස්සුන්ව මරන්න ලෑස්ති වෙලා මුන්නතරම් ලෝකේ ගිනි අරගෙන තියෙනවා බලන්න. මේ ලෝකේ අනිත් ආගම් ගැන මම කියන්නේ නැහැ. මේ ලෝකේ ලේ හලන්න නැතුව ආගම ප්‍රචාරය කරපු එකම ධම තමයි බුදුදහම. ඒ නිසා අපි ඉදිරියටත් කියන්නේ ලේ හලන්න එපා. ලේ හැලීම වෙනුවට දරුවෝ බිහි කරන්න. මේක තමයි අපිට තියෙන එකම ආරක්ෂාව. සෝමහාමුදුරුවෝ අපවත් කළා හෝ අපවත් වුණා හෝ සෝමහාමුදුරුවෝ අපිට නැති වුණා. හැබැයි උන්වහන්සේ කියපු කාලේ මේ වැඩේ පටන් ගත්තා නම් අද මේ වෙනකොට අපේ රට අපිට මේ තරම් කෑ ගහන්න වෙන්නේ නැහැ. ඒ කියන්නේ සෝමහාමුදුරුවෝත් අපවත් වෙලා, කැටවල හාමුදුරුවෝත් අපවත් වෙලා, අබේතිස්ස හාමුදුරුවෝත් අපවත් වෙලා ඊළඟ පරම්පරාවකටත් මේ ව්‍යසනයේ බාර දෙන්නද මේ අම්මලා ලෑස්ති. ඒ නිසා මේ රටට ආදරය කරනවා නම් අම්මෙක් තාත්තෙක් ඉන්නවනම් තරුණෙක් තරුණියක් ඉන්නවනම් ඒ අය තමන්ගේ ಜಾති ආගම වෙනුවෙන් කටයුතු කරන්න ඕනේ. ඉතින් එහෙනම් ಜಾතිය ගැන කතා කරන්න එපා කියන ඉතින් රට ගැන කතා කරන්නත් එපා කියන්නේ මොකද බුදුහාඳුරෝ මේ ලෝකේටමනේ මුළු බුදුහාඳුරෝ තුන් ලෝකේටමනේ. ඒ නිසා ලෝකේ ගැන කතා කරන නිසා අපිට රට ගැන කතා කරන්න අවශ්‍යත් නැහැ. දැන් අර ඉන්දියාවේ ලොකු සූදානමක් තියෙනවා ලංකාවට පාලමක් දාගන්නද මේ දවස්වල. මේක කවුරුත් දේශපාලඥයෝ එහෙම නැහැ කිව්වට ඉතා පැහැදිලිව බලන්න ඕගොල්ලෝ නිකන් සේතු සමුද්‍රම් කියලා ඉන්ටර්නෙට් එකේ ටයිප් කරලා එහෙමත් නැත්නම් හනුමාන් අලුත් පාලම කියලා ගහලා නිව් බ්‍රිජ් ටු ශ්‍රී ලංකා කියලා ගහන්න මේ වෙනකොට වෙච්ච සාකච්ඡාව සියලු දේවල් ඔබට ඉන්ටර්නෙට් එකෙන් ලබා ගන්න පුළුවන්. එතකොට මේ රට ස්වාධීන රටක් හැටියට තියෙන එක. බුදුහාඳුරෝ පතිට්ටිස්සති දේවින්ද ලංකාවෙන් මම සාසනම් කියලා කිව්වේ නිකමට නෙමෙයි. මේ රටේ මගේ සාසනය රැකෙනවයි කියලා කිව්වේ මෙන්න මේ ජනවර්ගය නිසා. ඇයි මේ ජනවර්ගය අර ඉන්දියාවට ආපු කිසිදු බලපෑමකට, ඒ කියන්නේ සංස්කෘතික බලපෑමකට, ආක්‍රමණයකට ලක් නොවි පැවතුනේ මොකක් නිසාද? මේ මුහුදු තීරය නිසා. හැබැයි මේ වැඩේ චීන මිනිස්සයා චීන මහා ප්‍රාකාරයේ බැඳලා තමන්ගේ රට ආරක්ෂා කරගෙන කරගත්තා. අනිත් හැම රටක්ම දේශ සීමා ශක්තිමත් කරනවා. අපිට දේශ සීමා ඕනේ අපි පුළුවන් තරම් මේ ලෝකෙත් එක්ක දිය වෙන්න ඕනේ කියලා අදහසක් අපි ළඟ තියෙනවා කරුමේ. ඒ නිසා අපි කියන්නේ අපේ බෞද්ධයන්ට ද්වේෂ සහගත වෙන්න ඕනේ නැහැ. නමුත් තමාගේ දරුවන් රැකගන්න එක, තමාගේ ආගම රැකගන්න එක, තමාගේ ජාතිය රැකගන්න එක කවුද නොකරන්නේ? හැම ජනවර්ගයේම තමන්ගේ ජාතිය රැක ගැනීම වෙනුවෙන් කටයුතු කරද්දී අපි විතරක් අපේ ජනවර්ගය ගැන කතා කරන්න එපා. බුද්ධ ආගම එහෙනම් බුද්ධ ආගම අතහැරලා ජනවර්ගය රැකපල්ලා. අපි ඒකයි කියන්නේ. මොකද බුද්ධ ආගමේ කියලා තියෙන හාමුදුරනේ ජාතිය ගැන හිතන්න එපා කියලා නම් අපි කියන බුද්ධ ආගම අතාරින්න. බුද්ධ ආගම අතහැරලා ජාතිය රකින්න. එහෙම නුනොත් එහෙම මේකේ තියෙන මේ උරුමයවත් ආරක්ෂා වෙන්නේ නැහැ. ඒ නිසා අපිට වටිනා උරුමයක් රකින්න තියෙනවා. ඒ උරුමය රැකීම වෙනුවෙන් මේ රටේ කවුද සූදානමින් ඉන්නේ? මම එච්චරයි අහන්නේ. අපේ පැරණි සෙල්ලිපි වල සඳහන් කරලා තියෙන ඒ පැරණි විහෙර විහාරස්ථානවල අයිතිය, මේ 13 වහන්සේලාගේ අයිතිය, මේ අහස උසට බඳපු දාගැබ් වල අයිතිය, ශ්‍රීමා බුදුන් වහන්සේගේ වටිනාකම, දලදා වහන්සේගේ වටිනාකම, මෙහෙ දෙපැත්තෙම මේ වර්ග කිලෝමීටර මම හිතන්නේ 25000ක් විතර 65000ක් විතර ඒ ප්‍රමාණය 65000ක් විතර ප්‍රමාණය ඇතුලේ මේ සියලු අඩියක් පාසා තියෙන මේ බෞද්ධ උරුමයන්ගේ වටිනාකම කවුද රකින්නේ? ඇෆ්ගනිස්තාන බුදු පිළිම වලට එච්ච වැඩි ඕගොල්ලන්ට මතක නැද්ද? ඇෆ්ගනිස්තානයේ බුදු පිළිම අපි ඇස්පිට ස්විච් එක දාලා බෝම්බ වලින් කුඩු කරලා දැම්මා. ඇයි එහෙම වුනේ? ඒ රටේ බෞද්ධ නැති වෙච්ච නිසා. අපේ රටේ බෞද්ධ නැති වුණොත් එහෙම මේ දේවල් වලටත් වෙන්නේ එච්චරයි. ඒ නිසා අපි කියන්නේ මේ පැහැදිලි යථාර්ථය. අපි කියන දේවල් ගොඩක් වෙලාවට අපේ බෞද්ධ අහන්නේ නැහැ. ඒ නිසා ගොඩක් වෙලාවට වැරදුනන් පස්සේ කියනවා එහෙම හිතුවනම් අපි හරි කියලා. අදටත් අපි කියන්නේ හෙටට තියෙන මේ අවදානම මොකද හේතුව? දෙයක් උනාට පස්සේ කියන එක නෙමෙයි වෙන්න කලින් යමක් කියන එකයි අපේ යුතුයකම කියලා අපි කල්පනා කරන්නේ. අනිත් එක අපි ඇත්තටම පිළියම් දාන්න දැන් මට මතකයි ලංකා මාතා හඬයි කියන තේමාවටදී ලියාපු තිබිච්ච කවියක් පරණ. මේ පත විපත තව මතු විපතක මුලක වාගත නොහැක ගත ඇවිලේ ගිනි දැලක මා අත හැර ගියෙන් මගේ පුතු ජයතිලක කාවත බලා සැනසෙමි මම කොයි කලක. මේ බලන්න සඩීබී ජයතිලක මැතිතුන්ගේ අභාවය සංවේගාලාපයකින් නොව යලි දිරිගැන්වීමක් සඳහා කෙනෙකුගේ මරණය තව කෙනෙකුගේ නැගී සිටීමක් සඳහා භාවිතා කළ කාව්‍යමය රසය ඒ තුළ දුන්නු හැඟීම ඇස්ගෙඩි දෙකට හෙන ගහලාද සියලුන්නේ කියපු ටිබෙට් ජාතික ඇස් මහින්ද හඳුරෝ ජාතිවාදයේද සිංහලයකුත් නෙවෙයි අපේ හඳුරෝ සිංහලයකුත් නොවු එවදු ප්‍රකාශයක් කළ උන්වහන්සේ ජාතිවාදයක් ලෙස හංවඩු ගහනවා නම් කවුරු හරි ජාතිය වෙනුවෙන් වෙඩි කාලා වැරමු. ඔබට මතකයි වීර පුරංගප්ප කිව්වේ ඇස් දෙක බැඳලා වෙඩි තියන්න හදනකොට එපා මගේ ඇස් දෙක ලිහපන් මට මගේ රට වෙනුවෙන් මගේ දැය වෙනුවෙන් මගේ පපුවට වෙඩි උණ්ඩේ ඇතුළු වෙලා මැරෙනවා දකින්න එක මට සැනසෙල්ලක්. එසා මම මරපන් ඉංග්‍රීසියට කිව්වේ එහෙමයි. ඒ නිසා
ඒබඳු ආවේගාත්මක හැඟීමක් නොව නිකන් මේ අලවගත්ත හැඟීමක් නොව හෘදාභ්‍යන්තරයෙන් මතුවෙන හැඟීමක් සහිත ජාතියක් පෙළගැස්වීමේ මහා බාරදූර කාර්ය වර්තමාන හාමුදුරුවෝ එක එක්කනට නියවන්නේ නැතුව එක එක්කනට කහින්නේ නැතුව එක එක්කනට වන්දි වට්ටකම් කරන්නේ නැතුව කෙලින් කතා කරන්න පුළුවන් විශිෂ්ට ඍජු ප්‍රතිපන්න ගති ඇති භික්ෂු පිරිසක් මේ රටේ ඉහළ නායකත්වයේ සිට පහළ තලයේ දක්වා සකස් වෙනතුරු මේ රටේ මේ ඇදවැටි වළක්වන්න බෑ. ඒ නිසායි අපේ හාමුදුරුවෝ කිව්වේ සෝම හාමුදුරුවෝ අපවත් වුණා. අපි සමහර අපවත් වෙයි. කැටවහර අපවත් වෙයි. මේ පත විපත තව මතු විපතක මුලක. ඒ නිසා මේ හාමුදුරුවෝගේ අනුශාසනා දෙක ගන්න අපි මනාටකමක් නැහැ. මම යමක් කියන්න ඕනේ. මේක මාධ්‍යවලත් කියනවා නම් මහානායක හාමුදුරුවන්ට අහන්නත් දෙන්න ඕනේ. මේ රටට අපි පැහැදිලිව කියනවා අපි මහානායක හාමුදුරුවන් විරුද්ධව කතා කරන්නේ අපි හරි ආදරේ. අපි දනගාගෙන යන්න නුවරට. අපි බඩගාගෙන යන්න මාතරට මහානායකවරු ඉන්න දැන් බලන්න. ඒක අපිට ප්‍රශ්නයක් නෙමෙයි. නමුත් මේ රට වෙනුවෙන් මහානායක හාමුදුරුවරු කැපුණේ නැත්තම් සම්බුද්ධ ශාසනය සහ ජාතිය වෙනුවෙන් උන්වහන්සේලාගේ කැපවීම කරේ නැත්තම් මේ පොඩි අපි විතර නම් මේ ගැන කතා කරන්නේ. හැබැයි උන්වහන්සේලා මේ රට ජාතිය ප්‍රතික්ෂේප කරන දවස හාමුදුරනේ බොහොම මෑතක. උන්වහන්සේලා ප්‍රතික්ෂේප වෙනවා ජාතිය ජනතාව විසින්. ඒ දවස් ඇති කරගන්න එපා කියලා බොහොම ගෞරවයෙන් අපි උන්වහන්සේලාගේ ආයාචනය කරනවා. මොකද හේතුව මේ මහා සංස්කෘතියක්, මහා ජාතියක්, මහා ආගමක්, ආගමික ප්‍රවාහයක් ලක්ෂ සංඛ්‍යාත කෝටි සංඛ්‍යාත පිරිසක් බලාගෙන ඉන්නවා අපේ තීන්දුව මේ හාමුදුරුවෝ ගන්න හැටි හරිද කියලා. අපි වෙනුවෙන් උන්වහන්සේලා ගන්න තීරණ හරිද කියලා. උන්වහන්සේලා තමන් වෙනුවෙන්ද කටයුතු කරන්නේ රට වෙනුවෙන්ද කියලා කටයුතු කරන්නේ ජාතිය වෙනුවෙන්ද කියලා. මොකද හේතුව කාදිනල්තුමා කතෝලික අය ගැන බලාගනි. ඒ වගේම ඉස්ලාම් අය ගැන බලාගන්න ඒ අය ඉන්නවා. හැබැයි අපේ හාමුදුරුවෝ මේ රටම ගැන බලන්න ගිහිල්ලා තමන් ගැන බලාගන්න ඉතිබවක් තමන් වෙනුවෙන් මේ දුක් විඳින අසරණ ජනතාව තමන්ට කණ්ඩ දුන්න බත් දුන්න මිනිසු ගැන බලාගන්නේ. උන්වහන්සේලාගේ ඇඟේ දුන්න ලේ මේ මිනිසු කණ්ඩ දුන්න ලේ කියන එක උන්වහන්සේලාට අමතක වෙලා නම් ඒක අවාසනාවක්. ඒ නිසා අපි ඉල්ලනවා දෙපා වැඳලා ඉල්ලනවා ගෞරවයෙන් ඉල්ලනවා මේ වෙනුවෙන් දැන්වත් අපි ක්‍රියාත්මක වෙමු. එහෙම නැත්නම් මේ යන ගමන නම් ඉතාමත්ම හිතකර ගමනක් කියන්නේ රට ජාති ආගම වෙනුවෙන් අපි මහා සංඝරත්නයේ කටයුතු කළේ නැත්නම් උන්වහන්සේලාට ඉතිහාසෙදී අපි අදටත් කියනවා සුද්දට රට පාවා දුන්න අවස්ථාව ගැන කතා කරද්දී අර කොබ්බෑකඩුව හාමුදුරුවන්ට අදටත් දොස් කියනවා. ඒක ඒ අතහර්ථය ඒකයි. ඒ නිසා එදා ඒ කොබ්බෑකඩුව හාමුදුරුවන්ට වෙච්ච වැඩේ අද අපේ මහා සංඝරත්නයේ යම් මහානායක හාමුදුරුවලට වෙයි කරන්න දෙයක් නැහැ. මොකද ඒක විහිං කපා ගන්න ප්‍රතිරූපයක් බවට පත් වෙයි. අපි ආරම්භ කළේ අම්මාගෙන්. අපි මේ මොහොත වන විට ලක්කම්මා දක්වා ඇවිල්ලා තියෙනවා. අම්මාගෙන් අපට ලැබුණු දායාද මෙතකයි කියන්නට බෑ වගේම ලක්කම්මාගෙන් අපට ලැබුණු දායාද කෙසේ කියා නිම කරන්නද. ඉතින් මාතෘකාව බොහෝ ඈතට විහිදුණත් අපි ඊටමත් කෙටි කාලයක් අපේ හාමුදුරනේ විනාඩි 5ක වගේ කාලයක් අපට ඉතිරි වී තිබෙන්නේ. ඔබ වහන්සේලා දෙනමගින්ම අපි ඊටමත් ගෞරවයෙන් යුතුව සමාප්ති සටහන බලාපොරොත්තු වෙනවා. පුරාතනයේ මව්පියෝ දරුවන් හදාපු ගුරුවරු ශිෂ්‍යයෝ හදාපු විනික්‍රම අතර එකක් තමයි මේ දරුවන්ට අවවාද හා ආදර්ශ දීම වගේම දඬුවම් දීම. අපිට හොඳ ප්‍රසිද්ධ කවියක් පාඩන්නේ වේවැල් කෝටු නාරන් සියඹලාතු නේද කිතුල් පොල් ඉරටු වැල් කහඹිලියාතු මෙහෙම ඉපල් මගේ දැසට නොපෑ යුතු පමා නොවි එමි අකුරට මෙයින් මතු. බලන්න ඒ කාලේ දුන්නු දඬුවම් ක්‍රම පිළිබඳව කියවෙන වැදගත් තැනක් එතන. එතකොට අද ගුරුවරයෙක් ශිෂ්‍යයෙකුට දඬුවමක් දුන්නොත් ඒ කියන්නේ ඉරටු කූරකින් ගැහුවොත් මහ උන්ද පහවදා උදේට මෝල් ගහකුත් අරගෙන රෙද්ද කැටි කරගෙන එනවද නැද්ද? කාට ගහන්නද? විදුහල්පතිගේ සිට ගුරුවරයාට. ඒමදිවට මානව හිමිකම් කියලා එකක් තියෙනවා. ඕනේවට මානව හිමිකම් නැහැ. මානව හිමිකම් තින්නේ ඔක්කොම ගුරුවරයෙක් ශිෂ්‍යෙක් හදන්න දඬුවමක් දුන්නොත් ඒකට විරුද්ධව මානව හිමිකම් යන්න පුළුවන්. නමුත් ඊට වඩා ලොකු දේවල් තියෙනවා. ආසුදුර ගොන්නගෙච්ච ෆයිල් මානව හිමිකම් නිස්සද්දයි. මානව හිමිකම් කඩ වෙන ලෝකේ වැඩිම රට මේ රටේ කියන මට හිතෙනවා හැමදාම ප්‍රවෘත්ති අංග ගණනාවකට සමන් දීගෙන ඉන්නකොට. ඒ නිසා ඊළඟට පෞද්ගලිකව මිනිස්සු තමන්ගේ අයිතිවාසිකම් වෙනුවෙන් මේ දසසිල් මාතාවන් තමන්ගේ අයිතිවාසිකම් වෙනුවෙන් තමන්ට තියෙන ආරාම
අපේම භික්ෂුන් වහන්සේලා දැහැගෙන තියෙනවා. දැන් ඒ වෙනින් උන්වහන්සේලා උසාවි පෙනී හිටින්න සිද්ධ වෙලා තියෙනවා. සිල් මාතාවෝ කියලා කියන්නේ අපේ අම්මලා. අපි ආරක්ෂා කර ගන්න ඕන. මොකද හේතුව මේ ලංකාවේ ඉන්න ජනගහනයට සමානුපාතිකව බලනකොට භික්ෂුන් වහන්සේලා වශයෙන් අපිට ඉන්නේ ඊටාම සීවාසයිත පිරිසක්. අර කෝගේ ජාතියේ දරුවෙක් බිහි කරන වෙලාවේ සමහරට ඔය හුඟක් ඇත්ත මගෙන් අහනවා මේ ඔබ වහන්සේට කියලා පිළිත් ටිකක් කියා ගන්න නම් ඕන මේ අපේ දුවට බබෙක් හම්බෙන්න ඉන්නවා. නමුත් දෙවනි බබා හම්බ වෙනකොට තමයි ඔබ වහන්සේලාව පිළිත් කියව ගන්න පුළුවන් වෙන්නේ. ඒ නිසා කරුණාකරලා පොඩ්ඩක් වෙලාවක් දෙන්න බෑයිද? දැන් මට ඉස්සර වගේ නෙමෙයි බය නෑ. මොකද මේ අපේ මෙහෙණින් වහන්සේලා විශාල ප්‍රමාණයක් වැඩි ඉන්න ධර්ම පරිශන ආයතනයක් නිසා උන්වහන්සේලාව පිළිත් ටිකක් කියවන්න පුළුවන් මන් නැතත්. ඒ වගේ මෙතන සුවිසල් මෙහෙවරක් කරන අපේ සිල්මාතාවන් වහන්සේලාට දක්වන අවම සැලකිල්ල දිහා බැලුවොත් උන්වහන්සේලාට මේ ශාසනයේ හිමි යුතු මානව හිමිකම් ස්ථාවරේ බැලුවොත් ඒ ගැන පවා ඉතා භයානක තත්ත්වයක් තියෙනවා. ඒ නිසා අද වරප්‍රසාද වරදාන ඉහළ මට්ටම් වලින් ලබා දී යුතු තැන් වලට හෝ ලබා දී යුතු අයට නොවේ. ඒ කොහොම තියෙන තැන් වලටම මේක පුදු වෙන්න දෙන්නේ කොසල් රජුරු දැක්ක මේක. හිර දකින්නකොට හිස් කලගෙඩි ගොඩාක් තියෙනවා එක කලගෙඩියක් තියෙනවා පිරිලා. තව වක් කරනවා ඒකට. හිස් කලගෙඩි දිහා බලන කෙනෙක්වත් නැත. ඒ නිසා මේ මානව හිමිකම් යන්න මව්පියනේ ලෑස්ති වෙන එක නෙමෙයි දරුවන්ට ගුරුවරයෙක් දඬුවමක් දුන්නම වැඩිහිටියෙක් අවවාදයක් කළාම ඒකට කරන්න ඕන දේ එකට එක කතා කරන එක නෙමෙයි. පළවෙනි දවසේ මේකට කතා කරනකොට ඒකට අවශ්‍ය කරන දඬුවම දෙන්න. දරුවෝ මානව හිමිකම් ගිය දෙයක්. ඔබ කූඩුවට අල්ලගෙන ගිය දෙයක් කමක් නැහැ. කවදා හරි දවසක අනේ මම එදා මව්පියෝ කිව්ව එක ඇහුවනම් මට මෙහෙම වෙන්නේ නැහැ කියලා හිතුවක්කාර කසාද වැදගත්තු. අම්මා කියනවා ඔබ දැනගන්නින් ඔබ හදිසිය අඳුරගත්ත මිනිහා එදා ඔය එනකොටත් අඳගෙන ආවිලා තියෙන උගේ වගේ ඇඳගෙන ආවට අනුන්ගේ කලිසම. ඒ නිසා එළදෙන ඔකත් එක්ක යන්න එපා. ගියොත් උඹට වැලේ වැල් නැහැ. තේරෙන්නේ? බලපන් පාරේ බහලා යන්න පුළුවන්ද කියලා දත් ටික හැටි. මං දත් දාලා ගන්නම් කියලා යනවනේ. අපරාධ කියන්නේ ගියාට වඩා වේගෙන් ආපහු වෙනවා. ඉන්න බෑ මේ ඌ ගහනවා බීලා ගහනවා. ආපහු වෙනවා. දැන් සමහර වෙලාවට හිතුවක්කාරකමට එපා කියද්දි කරගත්තු කසාද නිසා තනියෙන් කඳුළු සලනවා අම්මට කියන්නේ. ඇයි? දැන් ලැජ්ජයි. අම්මා මොනවද දන්නේ කියලා හිතන තරට අපේ අප්පච්චි මොනවද තාත්තා මොනවද දන්නේ මං තමයි දැනුගත් කාර්යය කියලා හිතන තරට කරදරු මහත් වෙනකොට දරුවෝ එනවා. එහෙම කියනවනේ. උඹ දැන් ඔළුව තීච්ච තන කරේ ඉස්සෙනකොට උඹ දැන් සියල්ල දත්නේ. ඒ තරටද ඇවිල්ලා. අපේ නායක හම්දුරනේ අපි අබේතිස්ස ස්වාමීන් වහන්සේටත් ආරාධනා කරනවා අපේ වැඩසටහනේ අවසාන මොහොතේදී ඔබ වහන්සේගේ ඒ තත්ත්වය ඒ නිසා සමනය කිරීමට ඔබ නිර්භය තීරණයක් ගන්න තමන්ගේ දරුවෝ වෙනුවෙන්. මරන්න නෙමෙයි. දඬුවමක් දෙන්න දරුවෝ හදන්න එදාට හෙට සුචරිතවත් සමාජයක් ගොඩනගන්න ශක්තිය ලැබෙවි කියලා මම බලාපොරොත්තු වෙනවා. එහෙමයි. දැන් අපේ හාමුදුරනේ මම දීර්ඝ කාලයක් අපි කතා කරපු නිසා අවසාන වශයෙන් යමක් කියන්න ඕන. මොකද අපි කතා කරලා ඉවර වෙලා බහැලා ගියාට පස්සේ අපි අපිටම අර උඩ බලාගෙන කෙල ගහලා වගේ නම් මේක හරියන්නේ නැහැ. මොකද අපිට තියෙන අවුරුදු 2500ක විතර ශාසන ඉතිහාසයක්. මේ ශාසන ඉතිහාසයේ මහත් තෙරවරු උන්වහන්සේලා බොහොම ඕනකමින් මේක ගෞරවයෙන් රැකගත්තු එකක් තමයි. ඒ නිසා අපි අපේ වර්තමාන සම්ප්‍රදායට අපි ගරහනව නෙමෙයි. නමුත් ඒ වර්තමාන සම්ප්‍රදාය අපේ අගමුල තේරුම් ගන්නවා නම් අන්න එතන තමයි අපි විය යුතු දේ ඒ පැත්තෙන් ශාසනික වශයෙන්. අනිත් පැත්තෙන් ගත්තහම අපේ රටේ අපිට වැරදුනා මහත්තයෝ. අපේ දේශපාලනයේ හැමදාම අපිට වැරදුනා. ඒ නිසා අපේ දේශපාලඥයන් විශ්වාස කරගෙන මේ යන ගමන අපි වෙනස් කරලා ඒ වෙනුවට මම කියනවා මේ රටේ බුද්ධිමත් උගත් ජාතියට රටට ආදරය ඇති යම් කණ්ඩායමක් ගොඩනගෙන්න අපි එකතු වෙමු. එකතුලා අපි හදමු අපේ චාරිත්‍ර වාරිත්‍ර කෙසේ විය යුතුද? අපේ චින්තනය කෙසේ විය යුතුද? අපේ නීති පද්ධතිය කෙසේ සකස් විය යුතුද? අපේ පාසල් අධ්‍යාපනය අපිට ඕන හැටියට කොහොමද අපි හදාගන්නේ? ඒ විදිහට අපි මේ නිර්ණායක ටික හරි ගස්ස ගන්න ඕනේ. අපි හැමදාම කරන්නේ අර පැලස්තර දාන එකනේ. ප්‍රශ්නයක් වුණාම මේ ප්‍රශ්නේ උත්තර දැන් සේයා සදෙව්මිනි දුවගෙන අපි කතා කරනවා. ඒ වගේ මේ මරාපු එක ගැන අපි කතා කරනවා. කොට කැතන ගැන කතා කරනවා. හැබැයි හැමදාම මේ දේවල් වෙනවා. ඒ නිසා රටක් හැටියට අපි මේ යන ගමන යන්නේ අගාධයට නම් මේක හරවන්න අපිට මේ කතාවකින් දෙකකින් පුළුවන් කමක් නැහැ. මේකෙන් අපි කරන්නේ තවත් මේක අවසන් එක විතරයි. ඒසා අවසලා තියෙන එක නෙමෙයි වැදගත් වෙන්නේ.
තීරණයක් ගන්න ඕනේ අපේ රට කොයි දිශාවටද අපි යන්න ඕනේ කියලා. ඒ සඳහා අවශ්‍ය කරන වැඩපිළිවෙල අපි බුද්ධිමතුන් එකතු වෙලා කණ්ඩායමක් එකතු වෙලා අපේ නායක හාමුදුරුවෝ ඒ වගේම රටේ ඉන්න රටට ජාතියට ආගමැති පිරිස එකතු වෙලා මේක හදන්න ඕනේ. හදලා ඉවරලා ඒක කවුද කරන්නේ? අන්න ඒකට ගැලපෙන දේශපාලඥයෝ තෝරන්න ඕනේ. ඒක කරන්නේ නැත්නම් මේ මිනිස්සු අල්ලලා කණෙන් අල්ලලා එළියට දාන්න පුළුවන් විදිහේ වැඩපිළිවෙලක් තියෙන්න ඕනේ. ඒ නිසා හාමුදුරුවෝ දේශපාලඥයන් වෙනුවෙන් නෙමෙයි. හාමුදුරුවෝ රට වෙනුවෙන්, ජාතිය වෙනුවෙන්, ආගම වෙනුවෙන් කැප වුණොත් අන්න එදාට රට ජාතිය වෙනුවෙන් කැප වෙච්ච, ආගම වෙනුවෙන් කැප වෙච්ච ඒ හාමුදුරුවරුන්ට පුළුවන් මේ රට පාලනය කරන්න. අපිට බැරි වුණේ ඇයි මේ රටේ පාලනය හාමුදුරුවෝ අතේ තියාගන්න? අද හාමුදුරුවරුන්ට වඩා මේ රටේ තවත් උදවියට මේ රට පාලනය කරන්නේ. මේක රට හාමුදුරුවෝ පාලනය කරපු රටක් නේ. ඒකනේ මේ සිවුර පාලනය කරපු රටක් කියලා කියන්නේ. ඒක ගිලිහුණේ ඇයි? අපේ අසමගිය නිසා. අපිට වැඩපිළිවෙලක් නැති නිසා. ඒ නිසා අපි බොහොම ආදරයෙන්, ගෞරවයෙන් ඉල්ලනවා මේ වැඩසටහනේ මේ සාකච්ඡාවේදී මේකත් අපි අහලා අබේතිස හාමුදුරන්ටයි කටවල හාමුදුරන්ටයි බයිනව වෙනුවට මේක අහලා ඒ වෙනුවට අපිට මොකක් හරි වෙලා තියෙනවද? මේ මුන් කෑ ගහන්නේ මොකක් නිසාද මේ උගුර ලේ රහ වැටෙනකන්? මේ අභියෝග ඉදිරියේ අපේ අම්මා මට හැමදාම අඬ කියන කතාවක් තියෙනවා. ඒක මම කියන්නේ අපේ අම්මලා බයෙන් ඉන්නේ. මොකද හේතුව අපි මේ දේවල් කතා කරනකොට ඒ අයට දැනෙනවා. ඒ අය කියනවා සමහර වෙලාවට පොඩි හාමුදුරනේ අපිට බයයි හාමුදුරුවෝ මේව කතා කරනකොට කියලා. කමක් නැහැ. මොකද අපි පණ ණයට අරගෙන ඇවිල්ලා නැහැ. ඒ නිසා අපි මේක කතා කරන්නේ අපිට හෙට ඕනෙන් දෙයකට මුහුණ දෙන්න බලාගෙන. නමුත් හෙට දවසේ අපි ජීවිත පරිත්‍යාග කරලා මේ වැඩේ කරද්දී හෙට දවසේ ඔබේ යුතුයකම ඔබ ඉටු කරන්නේ නැත්නම් මේ රට වෙනුවෙන් කොහොමද අපි මේක ගොඩගන්නේ? ඒ නිසා හොඳ නිර්ණායක ටිකක් හදාගෙන නිසි පරිදි පිරිස එකතු වෙලා හොඳ ගමනක් යනකොට අපිට මේක ගොඩ ගන්න පුළුවන්. ඒ සඳහා මව්පියන්ගේ දායකත්වයේ අති විශිෂ්ට දායකත්වයක් ලබා දිය යුතුයි. ඒ සඳහා ඒ දායකත්වයක් ලබා දෙන හැටි සිහිපත් කරමින් හැමදෙනාටම තුනුරුවන්ගේ සරණ ප්‍රාර්ථනා කරමින් නිදුක් නිරෝගී බව ප්‍රාර්ථනා කරමින් මගේ අදහස් දැක්වීම උයර කරනවා. හැමදෙනාටම තෙරුවන් සරණයි. විචිත්‍ර ධර්මකථිකයන් වහන්සේලා දෙනමක් වැඩ සිටිද්දී උන්වහන්සේලාට බාධා කරමින් කාලය මතක් කිරීම පිළිබඳව මාව පස මිතුරෙක්සේ නොපෙනේවා කියලා ඉල්ලා සිටිනවා. කොහොමුණත් ගම්පහ ශ්‍රී සුදර්ශන ධම්මනිකේතනයේ අධිපති ස්වාමින් වහන්සේ ශාස්ත්‍රපති රාජකීය පඬිත කැටවල හේමාලෝක අපේ නායක හාමුදුරන් වහන්සේවත් ඒ වගේම ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ බෞද්ධ හා පාලි අධ්‍යනාංශයේ ජ්‍යෙෂ්ඨ කතිකාචාර්ය පැපිලියාන සුනේත්‍රා දේවී පිරිවෙන් විහාරාධිපති ආචාර්ය මැදගොඩ අබේතිස් අපේ නායක හාමුදුරන් වහන්සේවත් අපේ පාද නමස්කාර පූර්වකව සාදුනාද පවත්වමින් අපේ ස්තුතිය පිරිනමා සිටිනවා. හුදෙක්ම අප කෙරෙහි උපන්නා වූ මහත් අනුකම්පාවෙන් යුතුව අදත් සදහම් සිසිලට වැඩම කරවීම පිළිබඳව. ඉතින් නැප්කෝ සමූහ ව්‍යාපාරයන වන්නට නන්දන ප්‍රියන්ත පෙරේරා මැතිතුමන් වන්නට ඒ වගේම ගෝමෝඩැක් කාර්ය මණ්ඩලයන වන්නට අපට සදාම් සිසිල මේ තරම් දුරගෙන එන්නට කිසිදු හැකියාවක් ලැබෙන්නේ නැහැ. ඒ සියලු දෙනාටත් බොහෝ පින්. අද දම් සභාවේ අසුන්ගත් ඔබ සියලු දෙනාටත් බොහෝ පින්. අපි ලබන පොහොය දිනේදීත් උදුවප්පුන් පොහොය දිනේදීත් මේ වගේම සදහම් සිසිලෙන් හමු වෙමු. තෙරුවන් සරණයි. සදහම් සිසිල ඔබ වෙතගෙන ආ බැතිවර දායකත්වය වැඩිමදුරක් හැද යන්නේ ගෝමෝඩක් අරගෙන.